හරි අපි මේකේ සමගාමී සමීකරණ කෑල්ල පොඩ්ඩක් කතා කරමු. සාමාන්‍යයෙන් ඔයාලගේ පේපර් එකේ අනිවාර්යයෙන්ම වගේ එන කොටසක් දෙවෙනි පේපරේ ඉන්නේ. එතකොට සමගාමී සමීකරණ දෙකක් ඔයාලට ගොඩ නගන්න දීලා මේකෙන් අහනවා මේ දෙක විසඳලා මේ උත්තර දෙක අහනවා හරිම ලේසියෙන්ම ගොඩ දාගන්න පුළුවන් ගණක් තමයි මේ සමගාමී සමීකරණ ගන්න. මොකද ඒ කෙලින්ම සමීකරණේ හදන්නේ මොකේද පවා කියලා මේ සමීකරණ දෙක විසඳ ගන්න තියෙනවා. අපි මෙතන මේ කවුරු හරි කෙනෙක් ඉන්නවා නම් දැන් හිතන්නකෝ කවුරු හරි කෙනෙක් ඉන්නවා එයාට සමීකරණ කෑල්ල කරගන්න බැහැ කේස් එකක් තියෙනවා. තේරෙන්නේ නැහැ අවුලක් නැහැ. දැන් මේ වීඩියෝ එකෙන් බලලා මේකෙන් කරගන්න වැඩේ මේකෙන් හරියටම වැඩේ කුඩ දාගන්න. එතනින් පස්සේ පාස් සිරස් ටිකක් මම හදලා පෙන්නනවා. ඒ ටිකත් එක try කරලා ඔය තව පේපර්ස් වල තියෙන ගණන් ටිකක් හදලා වැඩේ ගියාලා O level පේපරේ වාටේට දාලා කුඩ දාගන්න පුළුවන්. හරි. මෙතන ඉඳන් අපි වැඩි පටන් ගමු. සමීකරණය කියන්නේ මොකද්ද? සමීකරණය විසඳන මූලික තැන චූටිම තැන ඉඳන් කරගෙන යනවා සමහරට. ඔයාලට මේ දේවල් පුළුවන් ඇති. එහෙනම් පුළුවන් කෙනෙක් මේ ටික බලන්න ඕනේ. ඒක ස්කිප් කරලා මේ අර සමගාමී සමීකරණ පටන් ගන්න දෙන්නේ නැත්නම් කරගෙන යන්න. කවුරු හරි කෙනෙක් දැන් හිතනවා මුලින් සම් කියනවා කියලා ඒක හින්නම මුලින් සම්ම කියනවා. කියන්නේ මල පොතේ යකුණක් බැරි වුණා හදාගන්න පුළුවන් විදිහට මම ආව චුට්ට හදාගෙන යන්න. එහෙම කෙනෙක් ඉන්නවා නම් ස්කිප් කරන්න මුලින් ඉඳන්ම හදාගෙන දෙන ගණන් ටික හදාගෙන යන්න. හරි. එහෙනම් මේ වැඩේ අද සමගාමී සමීකරණ කෑල්ලේ උපරිම ලකුණු ගන්න පුළුවන් මට්ටමකට අපි යමු. මුලින්ම හරි. ඉඩියක් දෙන්න. හරි. මුලින්ම සමගාමී සමීකරණයක් ගැන කතා කරන්න කලින් මොකද්ද මේ සමීකරණයක් කියලා තියෙන්නේ බලන්න. සමීකරණයක් කියන්නේ මොකක්ද? සමීකරණයක් කියන්නේ මොකක් හරි ප්‍රකාශන දෙකක්. මොකක් හරි ප්‍රකාශන දෙකක සමානතාවයෙන් ප්‍රකාශන දෙකක් තියෙනවා. ඒ දෙකේ සමානයි. ඒක සමීකරණයක් කියනවා. සමීකරණේ තියෙන්නේ දෙන්න මේ සමාන ලකුණත් එක්කනේ. ඔය කතාව දන්නවා. සමාන ලකුණක් එක්ක මේ පැත්තේ මොකක් හරි ප්‍රකාශනයක් තියෙනවා. අන්නේ ප්‍රකාශනයට මෙන්න මේ පැත්තේ එක්කන සමානයි. ඔන්නෝම තමයි සමගාමී සමීකරණයක් කියලා කියන්නේ. මම උදාහරණයක් විදිහට ගත්තොත් අපි හිතමු 5ට 3ක් එකතු කරාම කීයද? 8යි. ඕක මේ පැත්තේ තියෙන්නේ 8යි 5ට 3ක් එකතු කරාම 8යි 8 මේ පැත්තේ 8යි. මේ 2 ධන 6 8යි. ඕක මට මෙහෙම ලියන්න පුළුවන්. 4 ධන 4. හරි. ඒක තමයි මෙහෙම ලියනවා. 2 ධන 6 සමාන 4 වරක් 1. ඔන්න ඔය වගේ කියන්නේ සමීකරණයක් කියලා කියන්නේ. අනුරම මේ පැත්තේ ප්‍රකාශනය සමාන ලකුණෙන් එක පැත්තක ඉන්න ප්‍රකාශනය සමාන ලකුණෙන් අනිත් පැත්තේ ඉන්න ප්‍රකාශනය සමාන කරලා අපි සමීකරණ කියලා කියනවා. අපි නිකන් සමීකරණයක් දුන්නාම අපිට දෙනවා අඥාත පදයක් විචල්යක් එක්ක අගය දොඩන්න එක. අපි ඒකට දානවා ඉලක්කම් වෙනකොට එන්නේ අකුරු දාගෙන යනවා. මෙන්න මේ වගේ එක x ධන 2 සමානයි x ධන 2 සමානයි 3 වගේ එකක්. මේ වගේ දැන් මේ x කියන එක කෙනා යග්ගය දන්නේ නැහැ. එතකොට මෙන්න මේකක් මෙන්න මේ වගේ සමීකරණයක පෙන් අහනවා x කියන්නේ මොකක්ද? මේ අගය දන්නේ නැති කෙනා අගය මොකක්ද කියලා නහන්නේ. ඒක තව සමාන දෙන්න පුළුවන්. 3 දින y සමානයි 1යි. ඔන්න ඔය වගේ 2x ධන 5 සමානයි 7යි. අද පොඩ්ඩක් සනීප නැති ඉන්නේ. 2x ධන 5 සමානයි 7 වගේ ඔන්න ඔය වගේ මොනවා හරි මේ සරලවම සමීකරණයක් කියවම ඔළුවට එන්න ඕන දේ සමාන ලකුණ තියෙනවනේ. මෙන්න මේ සමාන ලකුණේ ඉන්න දෙපැත්තෙම ඉන්න කට්ටියව සමාන වෙනවා.
2x ධන 5 කියන එක න 4 සමාන වෙනවා. මොකක් හරි ඉන්නවා x කියලා එක් කෙනෙක්. එයා දෙකකින් වැඩි කරලා ඒකට 5ක් එකතු කරපුවාම ඒ එනාගේ 4 සමාන වෙනවා. ඔන්න ඕක තමයි සමීකරණය කියන්නේ. අපි ලියන සමීකරණ ටිකක් විසඳගෙන යමු. පොඩි කාලේ ඉගෙන ගත්ත ඒවා ටිකක්. ඔන්න පළවෙනි එක. x ධන 5 සමානයි 9. ඔහොමනේ තියෙන්නේ. තේරෙනවද නේද බෝඩ් එකේ? x ධන 5 සමානයි 9. මොකක්ද කියන්නේ? x කියලා කෙනෙක් ඉන්නවා. එයාට 5ක් එකතු කරාම උත්තරේ 9යි. x කියලා කෙනෙක් ඉන්නවා. එයාට 5ක් එකතු කරාම උත්තරේ 9යි. එයා සමාන වෙනවා 9ට. හරි. මට කියන්න 5ට මොකක් එකතු කරොත් උත්තරේ 9යි? 5 කියන ඉලක්කමට මොන සංඛ්‍යාව එකතු කරොත්ද උත්තරේ අපිට 9 විදිහට එන්නේ? 5ට 4ක් එකතු කරාමනේ. 5ට 4ක් එකතු කරාම තමයි 9 එන්නේ. එහෙනම් x කියන එක න අනිවාර්යෙන් 4 වෙන්න ඕනේ. 4 ධන 5 9යි. x ධන 4 සමානයි 12 කියලා. x ධන 4 සමානයි 12. x ට 4ක් එකතු කරාම 12යි. x ට 4ක් එකතු කරාම ඒක සමාන වෙනවා 12ට. 4ට මොකක් එකතු කරාම 12යි? 4ට මොකක් එකතු කරාම? 4ට 12 එන්න මොකක්ද එකතු කරන්න ඕනේ? 8ක්. නිකන් මේව නිකන් මේ සරලව දේවා. එහෙනම් x සමානයි අනිවාර්යෙන් 8යි. මෙන්න හිතලා ගන්න මේක. 12 නම් උත්තරේ එහා පැත්තෙන් තියෙන්නේ x කියන කෙනාට 4ක් එකතු කරාම තමයි 12යි. x කියන ඉලක්කමකට x කියන සංඛ්‍යාවකට 4ක් එකතු කරාම තමයි 12ක් එන්නේ. එහෙනම් x කියන්නේ මොකට 4ක් එකතු කරාම 12ක් එන්නේ. ඕකනේ කතාව. මෙහෙම එකක් තියෙනවා ඉතින්. y දින 3 සමානයි 5. y කියලා ඉලක්කමක් තියෙනවා. y කියලා අපි අගය නොදන්නා එකක් තියෙනවා. හරි කවන්නේ. මේ y කියන එක්කෙනාගෙන් 3ක් අඩු කරොත් එයා සමාන වෙනවලු 5ට. උත්තරේ 5 වෙනවා. මට කියන්න මොකෙන් 3ක් අඩු කරොත් උත්තරේ 5 විදිහට එනවා. මොකෙන් 3ක් අඩු කරාම උත්තරේ 5 විදිහට එනවා. 8ෙන් 3ක් අඩු කරාම තමයි උත්තරේ 5 විදිහට එන්නේ. එහෙනම් y කියන එක්කෙනා 8 වෙන්න ඕන. 8ෙන් 3ක් අඩු කරාම 5යි. හරි දෙන්න. x ඍණ 5 සමානයි 2. x ගෙන් 5ක් අඩු කරාම උත්තරේ 2 එනවා. මොන ඉලක්කමෙන් 5ක් අඩු කරාම මට උත්තරේ 2 එනවා. මොන ඉලක්කමෙන්ද 5ක් අඩු කරොත් මොකක් හරි ඉලක්කමක් තියෙනවා. ඒකෙන් 5ක් අඩු කරාට පස්සේ මට උත්තරේ 2යි. එහෙනම් x කියන එක 7 වෙන්න ඕනේ. 5ට 2ක් එකතු කරාම 7යි. මම නිකන් 5ට 2ක් එකතු කරාම 7යි. එහෙනම් 7ෙන් 5ක් අඩු කරාම උත්තරේ 2යි. එහෙනම් x සමානයි 7යි. මේ දැන් මේ නිකන් හිතලා ගන්න විදිහන්නේ අපි කරේ. සල්ලෝම නිකන් හිතලා ගන්න. ගාර හදන්න නැතුව අපි නිකන් හිතලා ගන්න එක. තව එකක් ගමු අපි. දෙකයි x සමානයි 10යි. මේ 2x කියන්නේ මොකද්ද? x කියන එක නා දෙකෙන් වැඩි කරාම උත්තරේ 10යි. x කියන එක නා දෙකෙන් වැඩි කරාම උත්තරේ 10යි නා. කියන්න හිතන්න. මොන ඉලක්කම දෙකෙන් වැඩි කරොත් මට උත්තරේ 10 එනවා. දෙවරක් කීයද 10? දෙවරක් 5නේ. එහෙනම් x කියන්නේ 5යි. 3යි සමානයි 12යි. y කියන එක නා 3න් වැඩි කරාම 12යි. මොන ඉලක්කම 3න් වැඩි කරාම 12 එන්නේ? 3 වරක් කීයද 12 එන්නේ? 3 වරක් 4නේ. එහෙනම් y කියන්නේ 4.
එහෙම හිතලා ගන්න විදිහට නේ. හරි. අපි දැන් මොකද ලියලා අර මේ හදනවා නම් සමීකරණය මම මේ පළවෙනි එකම ගන්න. ඉතින් මේ හිතින් දාගෙන ගිය ටික ටික මේ ලියලා හදන්නේ කොහොමද? තියරිය තමයි හදන්නේ. හැම වෙලේම ඔයාලා කරගන්න ඕනේ. අපි අන්තිමට අපිට ඕනේ උත්තරේ තමයි සමීකරණයක නොදන්නා අගයක් හොයන්න කියලා තියෙන්නේ. අපිට කරගන්න ඕනේ මෙන්න මේ නොදන්නා කියන එක x කියන එක. මෙන්න මේ x කියන එක සමානයි මොකක් හරි උත්තරයකට ගන්න ඕනේ. එතකොට මේ එක පැත්තක x විතරයි තියෙන්නේ වෙන මුකුත්ම පද නැහැ. මෙතන සංගුණකේ 1යි x ගේ සංගුණක 1යි. يعني 1යි x නේ තියෙන්නේ x ගේ සංගුණක 1යි. මේ x සමාන වෙනවා මොකක් හරි එකකට කියන කෑල්ල තමයි සමීකරණය ගන්න ඕනේ. සමීකරණය විසඳුම කියන්නේ ඒක. හරි මෙතනින් බලමු. දැන් බලන්න. x ධන 5 සමානයි 9. හැබැයි මට ඕනේ x සමානයි කියන එක. මේ විදිහට x ධන 5 සමානයි 9. ඒතකොට මෙතන මේ x සමානයි කියන එකට අමතර කෑල්ලක් තියෙනවා මේ x ධන 5. මට මේ ධන 5 කෑල්ල අයින් කරගත්තා නම් වැඩේ හරි. ධන 5 කෑල්ල අයින් කරගන්න මොකද්ද කරන්න ඕනේ? එයාගෙම විරුද්ධ එක්කෙනා ගන්න එක. මම x ධන 5 තියෙනවා. මෙන්න මේ ධන 5 අයින් වෙන්න මම දානවා මෙයාට අතින් දානවා ඍණ 5. මේ පැත්තේ 9 ඉති. සමීකරණයක ඔයා එක පැත්තකට ඔයා අතින් වෙනසක් කරොත් ඔයා පිටින් වෙනසක් කරොත් ඒ වෙනස අනිත් පැත්තට කරන්නම ඕනේ. ඒක නයි සමීකරණයක තියෙන නීති. ඔයා මොකද්ද මේ පැත්තට කරන්නේ අනිත් පැත්තට ඒකම කරන්න ඕනේ. අපි මේ පැත්තට අතින් ඍණ 5ක් දැම්මා. එහෙනම් මේ පැත්තට ඍණ 5ක් අතින් දාන්න ඕනේ. දැන් බලන්න මේ ධන 5යි ඍණ 5යි බිඳුවයි. ඒ දෙක කැපිලා යනවා. ධන 5යි ඍණ 5යි බිඳුවයි. 5න් 5ක් අඩු කරා බිඳුව. 9න් 5ක් අඩු කරා 4. x සමානයි 4. දෙවෙනි x ධන 4 සමානයි 12. ධන 4ක් ඉන්නවා. දැන් මම මේ x සමානයි 4 ගණන් දෙන්න මේ ෆෝමැට් එකට ඇවිත් තමයි වැඩේ යන්නේ. මෙතන බලමු x ධන 4 සමානයි 12. 4ක් එකතු වෙලා තියෙනවා. 4 එකතු වෙලා තියෙන මේ 4 අයින් කරනම් 4ක් අඩු කරලා දාන්න. x ධන 4 ඔන්න මම අතින් දැම්මා ඍණ 4. මේ පැත්තේ තියෙන්නේ 12යි මෙතන අතින් දාපු 4. දෙපැත්තටම දානවා. මේ 4ට මේ 4 කැපිලා යනවා. x සමානයි 12න් 4ක් 8. මොකක් හරි අපි නොදන්නා පදේ x වේවා y වේවා මොකක් හරි. මෙතන බලන්න. y ඍණ 3 සමානයි 5. y එක්ක ඍණ 3ක් අඩු වෙලා. මේ ඍණ 3 කතාව අයින් කරගන්න නම් y විතරක් තනි කරගන්න නම් මම මෙතෙන්ට ධන 3ක් දානවා. ඍණ 3ක් නේ තියෙන්නේ. ඍණ 3 අනිත් විරුද්ධ එක්ක නම් ධන 3. ඔන්න යතින් දාපු එක. ඍණ 3 කැපිලා ගියා. y සමානයි 5යි 3යි 8යි. හරි. මම දැන් මේ පැත්තේ බලන්න මේ ධන 5ක් තියෙන පැත්තේ ඍණ 5ක් දාපුවම ඒ දෙක කැපිලා යනවා. මෙතන x ධන 4 තියෙන ධන 4 ඍණ 4ක් දාපුවම ඒ දෙක කැපිලා. y ඍණ 3 කියන එකට ඍණ 3 අයින් කරන්න ධන 3ක් දාපුවම කැපිලා තියෙනවා. මම දැන් මේකේ කෙලින්ම මම එන එකපාරින් උත්තරේ ගන්නවා. දැන් හරි මම මේක හදලා තියෙන්නේ. මේක හදන්නේ x ඍණ 5. ඔන්න ධන 5ක් මම අතින් දානවා. මේ පැත්තටත් එහෙනම් අතින් දානවනේ. ඒතකොට මේ දෙක කැපිලා ඉන්නේ මෙතන x කියන එක ඉතුරු වෙනවා. 2යි 5යි 7යි ඔහොමයි හැදි. හරි. ඕකම මම යන් එකපාරින් ගන්න පුළුවන්. මම කොහොමද දන්නවනේ? x ඍණ 5නේ ඍණ 5 තමයි අයින් කරගන්න ඕනේ. x ඍණ 5 ධන සමානයි ධන 2යි. ඍණ 5 තමයි අයින් කරගන්න ඕනේ මට.
මම මේකට ධන පහක් දාපු ගමන් ඍණ පහක් ධන පහයි කැපිලි ගිහින් x ස්ථානේ එනවා. එහෙනම් මම කෙලින් x විතරක් දානවා. මෙන්න මේ පැත්තට ධන පහ දානවා. අර දෙන්න මේ පැත්තේ ඍණ පහ දාපු එක මෙන්න මේ පැත්තේ මම දැම්මනේ මේ ඍණ පහක් වයින්. අන්න ඒ සිද්ධිය මෙතනින් දැම්මේ නැහැ. පැතුමක් දැම්මේ නැහැ නිකන්. එකපාරෙම ගන්න පුළුවන් කියන්නේ මේවා පුළුවන් කට්ටිය ඇති. අර බැරිම කෙනෙක් ඉන්නවනම් මෙතනින් අල්ල ගන්න කියලායි මම මේ මුලින්ම කරන්නේ. මෙහෙමනේ ඔන්න ඔහොම තමයි ඔන්න පළවෙනි ක්‍රමේ. x කියන එක්කෙනාට x කියන එක්කෙනාට x ඍණ 5 කියලා තියෙන එක්කෙනාගේ 5 අයින් කරන්න මම අතින් දානවා ධන 5. එහෙනම් අනිත් පැත්තෙත් ඒකම නෙවෙයි. දෙක. මේ පැත්තට ධන 5ක් මම අතින් දැම්මා. මේ පැත්තට ධන 5ක් ආවා. එන්න මෙයාට මෙයා කැපිලා යනවා. උත්තරේ x සමානයි. මෙන්න මේ පැත්තේ ඍණ 5 ධන 5 දාන්න නැතුව මම කෙලින්ම x කියන කෙනා ලියනවා මේ පැත්තට විතරක් දාලා. මේ පැත්ත කොහොමත් මේ දෙක මේ දෙන මෙයාට මෙයා කැපිලා තියෙන x විතරක් ඉදරන්නේ එන්නම එකපාරින්ම ගන්න. x සමානයි නැතයි. හරි. තව එකක් ගමු. x ධන x ධන 12 සමානයි 20 කියලා තිබ්බ කියලා යන්න x එක x ට එකතු වෙලා 12 x ට එකතු වෙලා නම් 12 මම මේ අනිත් පැත්ත ඍණ 12ක් දානවා. මම කියන්නේ මේ පැත්ත දාන්නේ කැපිලා යනවා කියලා දාන්න හින්දා x සමානයි මේ ධන 12 අයින් වෙන දාන ඍණ 12නේ. එහෙනම් එහා පැත්තට ඍණ 12. x ගෙන් 12ක් අඩු වුණාම 8යි. ඕන මෙහෙම අර ගන්න පුළුවන්. හරි. මෙන්න මේ ධන 12 කියන කෙනා මෙහා පැත්තට ගෙනියනවා කියලා හිතාගන්න. ධන 12 ඇත්තට මෙන්න මේ සිද්ධිය ඇත්තට වෙන්නේ මේ ධන 12න් එන්නේ මේ පැත්තට ඍණ 12ක් දානවා මේ පැත්තට ඍණ 12ක් දානවා. ඍණ 12ට ධන 12ක් ඇතිලකින් මේ පැත්ත x තනි වෙනවා. අර පැත්තේ 12 ඉතුරුලා තියෙනවා. මේක මේ පැත්තට ගෙනියනවා ලකුණ මාරු වෙනවා කියන්නේ. මේකට දුක් අපි ආයේ සංගුණක එක විදිහම වුණා. x ධන 9 සමානයි 13. x එක ධන 9ක් නෙමෙයි. x තනි කරගන්න ඍණ 9ක් දාන්න ඕනේ. මේ පැත්තට ඍණ 9ක් දානවා මේ පැත්තට ඍණ 9ක් දානවා. මේ පැත්තට ඍණ 9ක් දාපු ගමන් x තනි වෙනවා. x සමානයි 4යි. සරලව මෙන්න මේ ධන 9 කියන එක්කෙනා මෙන්න මේ ධන 9 කියන එක්කෙනා මම එහා පැත්තට ගෙනිච්චා. එහා පැත්තට යද්දි ලකුණු මාරු වෙනවා. ධන එක්කෙනා ඍණ කරනවා. එච්චරනේ කතාව හරි. මේ ටික තේරෙන්නේ නැති කියලා හිතනවා. දැන් මෙන්න මේක බලන්න. 2x ධන 10 සමානයි 2x සමානයි 10. x දෙකකින් වැඩි වෙලා තමයි 10 තියෙන්නේ. සංගුණකයේ දෙක මෙන්න මේ සංගුණකය අපිට මෙතන බලන්න සංගුණක එකයි. එහෙනම් මෙන්න මේ සංගුණක එක කරගන්න එක. මෙයා එක කරගන්න මට මොකද්ද කරන්න පුළුවන්? මේ දෙක අයින් කරන්න දෙන්නනේ තියෙන්නේ. ಗುಣ වෙලානේ තියෙන්නේ. ಗುಣ වෙලා නම් මම මේක අයින් කරගන්න දෙකෙන් බෙදලා දානවා. සමීකරණයක මේ පැත්තට මොකද්ද කරන්නේ? මේ පැත්තට ඒකම කරන්න. දෙක දෙකෙන් බෙදුවම එකයි. යන්නේ x එනවා. 10 දෙකෙන් බෙදුවම 10යි. මෙතන සංගුණකේ 3යි. එයාම එක කරගන්න 3ෙන් වැඩි වෙලා තියෙන එහෙනම් මම 3ෙන් බෙදලා දානවා. මෙයක් 3ෙන් බෙදලා දානවා. 3 3ෙන් බෙදුවම එකයි. මේ පැත්තෙන් එන්නේ y.
12 3න් බෙදුවම 4යි. එතන පළවෙනි පියවර අපේ සමාප්තයි. අපි ඊට පස්සේ බලමු සංගුණකෙන් එක වෙච්චි නැතිද මේ වගේ සංගුණකෙන් මේ වගේ එක නෙමෙයි. අන්න ඒ වගේ එකත් එක්ක තව එකතු වෙලා හරි අඩු වෙලා හරි තියෙන ඉලක්කම් තියෙද්දි කොහොමද මේක හදාගන්නේ කියලා. ඊට කලින් මෙන්න මේක. තව එකක් අපි යමු 7 වෙනි. m බෙදීම 4 සමානයි 2 කියලා. දැන් කොහොමද? මේක සංගුණකය මොනවද? 1ට 4. m බෙදලා නැහැතනේ අපිට ඕනේ m සමානයි කියලා එකක් හදාගන්න. මං එහෙනම් මේ m බෙදීම 4 4 කියන එක නා මේ බෙදිලා තියෙන 4 නැති කරගන්න. මම මෙයාව 4කින් වැඩි කරනවා. සමීකරණය එක පැත්තකට මොකද්ද කරන්නේ? අනිත් පැත්තටත් ඒකම කරන්නේ. 4ට 4 කැපිලා ගියා. m සමානයි 8යි. හරි ඉස්සරහට අපි කතා කරනවා කතිර ගුණිතය කියලා එකක්. ඔන්න ඔය වගේ ටිකක්. එතකොට මේ මේව හරියම දැන්ට මේ මූලිකම තියෙන මේ සිද්ධාන්තය තමයි මූලිකම තීරය තමයි වෙන මේ වැඩ විදිහට තමයි අපි විචල්්‍ය තනි කරගන්නේ. ඊට පස්සේ හරි යමු සංගුණක සමාන නැති එකතු කිරීම අඩු කිරීම මගේ තියෙනවා. මේ එකක් කියලා හිතන්න. 2x සමානයි 11 කියලා. 2x ධන 3 සමානයි 11 කියලා. මේ 2x කියන්නේ x ලා දෙන්නෙක් මෙතන ඉන්නවා කියන්නේ. මෙතන මේ 2x කියලා කියන්නේ මෙන්න මෙහෙම දෙන්නෙක් ඉන්නවා. x ධන x කියලා කියන්නේ. ඉතින් ඔතන දෙනුවක් වයි. මෙතන තියෙන එකතු කිරීම වැඩි කිරීම නෙමෙයි. x ලා දෙන්නෙක් එකට එකතු වෙලා ඉන්න. x ලා දෙන්නෙක්ට 3ක් එකතු කරාම 11යි. එහෙනම් x ලා දෙන්නෙක් විතරක් කියන. x ලා දෙන්නෙක්ට 3ක් එකතු කරාම තමයි 11. x ලා දෙන්නෙක් ඉන්නවා. එයාට 3ක් එකතු කරාම 11යි. එහෙනම් x ලා දෙන්න විතරක් කියන. 11න් 3ක් අඩු වෙන්නේ නැහැ. 11න් 3ක් අඩු වුණාම 8යි. x ලා දෙන්නෙක් 8යි. එහෙනම් 1x කෙනෙක් ඒකෙන් භාගනේ 8න් භාගය 4යි. x සමානයි 4යි. එහෙනම් 3x ධන 4 සමානයි කියලා. x ලා 3 දෙනෙක්ට 4ක් එකතු කරාම උත්තරේ 13යි. x ලා 3 දෙනෙක්ට 4ක් එකතු කරාම උත්තරේ 13යි. එහෙනම් x ලා 3 දෙනා විතරක් අගේ කියද? x ලා 3 දෙනාට 4ක් එකතු කරාමනේ 13යි. x ලා 3 දෙනා විතරක් අගේ බලන්න මම මේ එකතු වෙච්ච 4 මේ පැත්තෙන් අඩු කරලා බලමු. 13න් 4ක් අඩු වුණාම 9යි. x ලා 3 දෙනෙක්ගේ අගේ 9යි. 3 දෙනෙක්ගේම 9යි. එහෙනම් x කෙනෙක්ගේ අගේ වලින්ම 3ෙන් බෙදාගන්න. 9 3ෙන් බෙදුවම 3යි. සමානයි 3. මේක 5යි ඍණ 4 සමානයි 16යි. වයිලා 5 දෙනෙක් ඉන්නවා. ඒගොල්ලන් 4ක් අඩු කරාම එන උත්තරේ 16යි. එහෙනම් මේ 5y කියන එකෙන් 4ක් අඩු කරන්න කලින් උත්තරේ ඊය. 5y කියන එකෙන් 4ක් අඩු කරන්න 16.
5යි වයිගෙන් 4ක් අඩු කරේ නැත්තම් එහෙනම් මේ 16ට 4ක් එකතු කරාම 20යි. එහෙනම් 5යි වයි කියන එක නා 20යි. වයිලා 5ක් නේ 20. එහෙනම් 1 වයි කියන එක ගන්න 20 5න් බෙදුණු. y සමානයි 4යි. දැන් මේ ටික අනේ මේ ටික නිකන් හිතෙන් ගන්න පුළුවන් විදිහට කිව්වේ. අපි අර විදිහට හදාගෙන TD විදිහට මේ වගේ එක මේ වගේ එක අපිට අයින් කරන්න අපිට ඕනේ අන්තිම උත්තරේ මොකක්ද? අන්තිම උත්තරේ මෙන්න මේ විචල්්‍ය තියෙනවා. x වේවා y වේවා මොකක් හරි. අන්න ඒක මෙන්න මේ විදිහට හදා ගන්න එනවනේ. ඔන්න ඔය කතාව ගත්තා වැඩි හරි. මෙතන දැන් බලන්න මෙන්න මේක 3යි x කියන එක්කෙනා. x කියන එක්කෙනාගේ සංගුණකය 3යි. හැබැයි මෙතන සංගුණකය 1යි. වෙන කැරි නෑ. එහෙනම් මේ 3 කියන එක අයින් කර ගන්නත් ඕනේ. මෙන්න මේ 3x කියන එක 4ක් එකතු වෙලා ඒ 4 කියන එක අයින් කර ගන්නත් ඕනේ. නිකන් හිතන්න මේ. මෙන්න මෙහෙම මේ x කියන එක කෙනාගේ 3 කියන එක කෙනා ඉන්නේ ඇඟේ වගේ. يعني ඇඟේ මෙල්ලලා වගේ ඉන්නේ එකතු කිරීමක් අඩු කිරීමක්. මූ තුට්ටක් අතේ දුරින් ඉන්නේ එකතු කිරීමකින් අඩු කිරීම එකයි මූ සම්බන්ධ වෙලා ඉන්නේ මුට. හැබැයි මේ 3 කියන එක කෙනා මොකද නිකන් ඇඟේ ඉන්නවා වගේ. නිකන් හරියට ගත්තොත් නිකන් x කියන එක්කෙනාගේ 3 කියන්නේ නිකන් හිතන්නකො එයාගේ නෝනා කියලා. x කියන එක්කෙනාගේ 3 කියන්නේ එයාගේ නෝනා නේද? එකටම නෙන්නේ. මේ 4 කියන්නේ නිකන් යාළුවෙක් වගේ. ඔයාට මේ x කියන එක තනි කරන්න නම් x කියන එක්කෙනා තනි ගන්න ඔයාලා ලේසියෙන් වැඩේ මොකද්ද? මේ ඇඟේම වගේ ඉන්න එක්කෙනා වයින් කරන එකද මුලින්ම ඈතින් ඉන්න එක්කෙනා වයින් කරන එක. චුට්ටක් ඈතින්. මෙයා තේරෙදින් වල ඉන්න එක්කෙනා මෙයා නිකන් බදාගෙන ඉන්නේ ඉස්සෝ බදාගෙන ඉන්නේ. එයා වයින් ගන්න කලින් මෙයා වයින් කරනවා. මේ හතර නැති කරගන්න අපි කොහොමද අපි ඉස්සලා කරේ? මට හතර නැති කරගන්න ඕනේ. මුලින්ම හතර අයින් කරනවා. එන්න හතරක් දාන්න. සමීකරණ එක පැත්තකට මොකද කරන්නේ අනිත් පැත්තට ඒව කරන්නේ. මේ පැත්තට නේද හතර කැපිලා ගියා. මේ පැත්ත ඉතුරු වෙන්නේ 3යි සමානයි. 13න් 4ක් අඩු කරාම 9යි. දැන් මේ ඇඟේ ඉන්න කෙනා වයින් කළා දාන්න. x කියන එක කෙනා 3න් වැඩි වෙලා නෙදී. එහෙනම් ඒක විරුද්ධ එක් කරන්න මම මේක බෙදලා දානවා 3. වැඩි වෙලා නම් බෙදලා දානවා 3. x කියන්නේ 3 3න් බෙදුවම 1යි x සමානයි 3යි. අන්න එන්න මේ විදිහට ආවා. මේක බලන්න. 2x ධන 3 සමානයි 11. x ගේ ඇඟේ ඉන්නේ 2. අතේ ගොඩින් ඉන්නේ 3. මුලින්ම 3 අයින්ද. මම මේ පියවරට යන්නේ නැහැ. මම කෙලින්ම මේ පැත්ත විතරයි දාන්නේ. 2x සමානයි. ධන 3 අයින් කරන්න නම් ඍණ 3 තමයි දෙපැත්තටම දාන්න. 11න් 3ක් අඩු කරාම 8යි. මේක සයින් කරන්න මම මේ පැත්ත දෙකකින් බෙදනවා මේ පැත්ත දෙකකින් බෙදනවා x සමානයි 4 යන්නේ යනවා 5යි ඍණ 4 අයින් කරන්න නම් දෙපැත්තටම ධන 4 ගානේ දාන්න ඕනේ. ඔන්න මම මේ පැත්තට දැම්මා ඍණ 4 අයින් වුණා. මේ පැත්තටත් දානවා. ඍණ 4ක් නම් දෙපැත්තටම දාන්නේ ධන 4ක්. 16යි 4යි 20යි. 5යි වයින් බෙදනවා 5යි. y සමානයි 4යි. තව එකක් ගමු. මේ වගේ එකක්. 3යි p ධන 7 සමානයි 22.
මුලින්ම 7 අයින් කරමු. 7 අයින් කරගන්න නම් දෙපැත්තටම ඍණ 7ක් දාන්න ඕන. 3p සමානයි 22 ඍණ 7. 22කින් 7ක් අඩු වුණාම 15යි. 3p එහෙනම් 1p ගන්න දෙපැත්තම 3න් බෙදලා දාන්න. p සමානයි 5යි. හරි. හරි. ඊට පස්සේ අපි බලමු දැන් මේ කතා කරේ එක පැත්තක විතරක් x කියන එකනේ. සමහරවිට අපි දෙනවා මේ සමීකරණය කියන එකේ දෙපැත්තේ. මේ පැත්තේ විචාල්‍ය පද ඉන්නවා. එහෙනම් අපි අගය දන්නේ නැති පද ඉන්නවා. මේ පැත්තේ අගය දන්නේ නැති පද ඉන්නවා. මේ දෙපැත්තෙම ඉන්නවා. අන්න එහෙම දෙපැත්තෙම ඉද්දි කොහොමද මේක වැඩේ කරන්නේ? ඒ කියන්නේ මේ පැත්තට සමීකරණේ මේ පැත්තේ තමයි ඔක්කොම x කක්කේ ඉන්නේ. දන්නේ නැති කක්කේ. x වේවා y වේවා එක පැත්තකට විතරනේ. දෙපැත්තෙම හිටියොත් මොකද කරන්නේ කියන එක බලමු. මහ දෙයක් නෑ. පට්ටම ලේසි. දෙපැත්තම හිටියොත් කරන්න දෙන්නේ ඒ ඔක්කොම එක පැත්තකට ගන්න එක. එක තැනකට ගන්න. තැන් වල ඉන්න කට්ටිය එක තැනකට ගන්න. ඒ අපිට ඕනේ අනිත් පැත්තේ x සමානයි මොකක් හරි එකක් පෙන්නන්න. x සමානයි මොකක් හරි එකක් පෙන්නන්න. එහෙනම් ඔය තැන් වල ඉන්න x වේවා y වේවා මොකක් හරි ඔක්කොම ටික එක තැනකට ගන්න එක තමයි කරන්න ඕනේ. මෙහෙම එකක් තියෙනවා කියලා බලන්න පළවෙනි. 2x ඍණ 1 සමානයි x ධන 4. 2x ඍණ 1 සමානයි x ධන 4. ඔන්න මෙතනත් 2x එක්කෙනෙක් ඉන්නවා මෙතනත් 2x එක්කෙනෙක් ඉන්නවා. අග්ගේ ගන්න නැති කට්ටිය දෙපැත්තෙම ඉන්නවා. මෙහෙම තියාගෙන අපිට වැඩේ කරන්න බෑ. අපි x සමානයි කියලා එකක් පෙන්න ගන්න ඕනේ නේද? එහෙනම් මේගොල්ලෝ එක පැත්තකට ගන්න ඕනේ. හරි. මම මේ x මේ පැත්තට ගේනවා. මේ පැත්තේ තියෙන කතිය ලියාගෙන ඉන්නවා. 2x ඍණ 1 මේ x මේ පැත්තට ගේනවා. මේ x මේ පැත්තට ගියදී මොකක්ද කරන්නේ? ඍණ x එකක් නැහැ. ධන x එකක් ඉන්නේ එහා පැත්තේ මේ පැත්තට ගාව ඍණ x එකක්. සමානයි ඔන්න දැන් x මේ පැත්තේ නෑ. මේ පැත්තේ තියෙන්නේ 4යි. දෙකයි x ගෙන් x මම මෙතන කියන්නේ x ලා දෙන්නෙක් ඉන්නේ කියලා. නිකන් මෙන්න මේ වගේ. x ලා දෙන්නෙක් ඉන්නවා. මෙතන ඍණ එකක් ඉන්නවා. ඍණ x එකක් ගන්න වගේ. මේ x ලා දෙන්නෙක් ගෙන් එක x කෙනෙක් අඩු වුණාම ඉතුරු වෙන්නේ එක x කියලා. යන්නේ. දෙකෙන් එකක් අඩු වුණාම එකයි. නේද මෙතන 2x ගෙන් ඍණ x අඩු වුණාම x. x ඍණ 1 සමානයි 4යි. එහෙනම් x සමානයි 5යි. කාටද මේ ඍණ x ගත්ත කතාව තේරුම් නැත්තම් කවුරු හරි කෙනෙක් ඉන්නවා මේ ඍණ x කොහොමද ගත්තේ කියන එක තේරුම් නැත්තම් මෙන්න මෙහෙමයි ගන්න ඕනේ. මොකද දෙයක් නැහැ. අපි අර කලින් වගේම තමයි 2x ඍණ 1 සමානයි x ධන 4යි. මම මේ පැත්තේ x එක අයින් කරන්න ගත්තා. මම මේ පැත්තට මොකද්ද දාන්න ඕනේ? අපි මේ පැත්තේ ඉලක්කම තිබ්බ කියලා තුන අයින් කරන්න නම් අපි මොකද්ද කරන්නේ? ඍණ 3ක් දැම්මයි. ධන 5ක් තියෙනවා නම් ධන 5 ඉන්නවා ඍණ 5ක් දාන්න. අන්න ඒ වගේ. මෙතන x එකක් ඉන්නවා. එයා වයින් දාලා ඍණ x එකක් දානවා. ඔන්නයි කරේ. මේ පැත්තටම ඍණ x එකක් දාන්න. සමීකරණ එක මේ පැත්තේ මොකද ගන්නේ? මේ පැත්තට අනිත් පැත්තට ඒකම කරන්නේ. මේ පැත්තට ඍණ x දෙයක්. අන්න එතකොට මතකයි 2x ඍණ 1 ඍණ 1 සමානයි මේ පැත්තට කියන්නේ 4. ඔන්න ඔය වැඩේ තමයි මෙතන කරේ. ඒකට මේ පියවර ලියලියා යන්න ඕනේ නැහැ විභාගයට වෙලා. කෙලින්ම මේ x එක හිතලා දාන්න. ඒක මේ පැත්තට ගේනවා කියන එක. තුනයි y අපි එක ගන්න ඉන්න 3y 3y ධන 2 සමානයි
y ධන 10යි. හරි හදන්න. මෙන්න මෙතනත් y කෙනෙක් ඉන්නවා මෙතනත් y කෙනෙක් ඉන්නවා. එහෙනම් මේගොල්ලෝ එක තැනකට ගන්න ඕනේ මේ දන්න ටිකක් තියෙන. එක තැනකට ගන්න මේ සමීකරණ. මම මේ y මේ පැත්තට ගේනවා. මේ y මේ පැත්තට ගේද්දී මට එන්නේ ඍණ y. ඇයි? මෙතන y අඩු වෙන්න නම් මේ පැත්තට දාන්න මම ඍණ y. එහෙනම් මේ පැත්තටත් දාන්න ඍණ y. ඒකට අර පැත්තේ y එකක් නැහැ. මේ පැත්තේ ඉතුරු වෙන්නේ 10 විතරයි. 3y ගෙන් y අඩු වුණාම 3ෙන් එකක් අඩු වුණාම 2යි. එහෙනම් 3y ගෙන් y එකක් අඩු වුණාම 2යි. 3y ධන 2 සමානයි 10. මේ 2 අයින් කරගන්න මුලින්ම. අතේ දුරින් ඉන්නේ කියලා. 2 අයින් කරගන්න එහා පැත්තට දාන්න වෙනවා. 2y සමානයි 10 වෙන 2. නම් මෙතෙන් එනවා 2y සමානයි 8යි. අන්න බෙදීමක් තියෙනවා. y දෙකෙන් වැඩි වෙලා එහෙනම් එකකට හොයාගත්ත දෙකෙන් බෙදලා දානවා. y සමානයි 4යි. පහයියෙන් විල 3 සමානයි 2යියෙන් ධන 6. මේක try කරන්න විනාඩියක් දෙන්න. චූටි වෙලාවක් දෙන්න මේක හදන්න. ඔන්න තැන් දෙකක ඉන්නවා. එයාව එක තැනකට ගන්න. මේ පැත්තේ ඉන්න එක්කෙනාව අයින් කරලා දානවා. එහා පැත්තේ ඉන්න එක්කෙනාව. එතකොට පට මේ පැත්තේ ඉන්නවා ඍණ 2යි. යන්නේ. සරලව මතක තියාගන්න. මේ පැත්ත එකක් මේ පැත්තට ගෙදී ලකුණ මාරු වෙනවා කියලා. සමීකරණය එහාට මෙහාට ගෙනියද්දී ඒ ඉන්න එක්කෙනාගේ ලකුණ මාරු වෙනවා. දැන් මේ පැත්තේ ධන 2යි එන්න එකක් ඉන්නේ මේ පැත්තට අද ඍණ 2යි එන්නේ. මේ පැත්තේ ඍණ 2යි එන්න හිටියේ මේ පැත්තේදී ධන 2යි එන්නේ. මේක ඉතුරු වෙන්නේ 6 විතරයි. 5යෙන් ගෙන් 2යින් අඩු වුණාම 3යි. දැන් අපි ඍණ 3 කියන එක්කෙනාව සමීකරණයෙන් එහාට පන්නනවා. ඒ කියන්නේ මේ පැත්තට ධන 3ක් දානවා මේ පැත්තට ධන 3ක් දානවා. එහෙම නැත්නම් මේ ඍණ 3 කියන එකම සමීකරණයෙන් එහා පැත්තට ගෙනියද්දී යාගේ ලකුණ මාරු වෙනවා. 3යෙන් මම 3 එහා පැත්තට ගෙනිච්චා. එයා ඍණ 3ක් තිබ්බේ එහෙනම් මේ පැත්තේ ධන 3යි. 3යින් සමානයි 9යි. ඉන්න 3 දෙනෙක් එහෙනම් එකෙන් කෙනෙක් හොයාගන්න. දෙපැත්තම 3ෙන් බෙදලා. උන් සමානයි 3යි. ගොඩක් වෙලාට රාට ලේසි මේ නොදන්න අගේ ලොකු එක්කෙනා ඉන්නවනේ. එයාගේ පැත්තට අනිත් එක්කෙනාම අරගෙන එන්න. දැන් මේ මට දෙපැත්තම පුළුවන්. මේ 5යින් 2යින් පැත්තට ගෙනියන්න පුළුවන් 2යින් 5යින් පැත්තට ගෙනියන්න පුළුවන්. ඔයාට ලේසි මෙන්න මේ ලොකු එක්කෙනා ඉන්න පැත්තට අනිත් එක්කෙනාම අරගෙන එන්න. ඒක ඔයාලට කෙලින්ම එන් කියන එක ධන උත්තරයක් කියන්නේ. එහෙම නැත්නම් එන් කියන එක ඍණ උත්තරයක් කියන්නේ. දෙපැත්තම ඍණ වෙලා ආයි කැපිලා යනවා. මම නිකන් ජොලියට කිව්වොත් හිතන්නකො 5යින් එහා පැත්තට ගෙනිච්චා කියලා. එහෙනම් මේ පැත්තේ ඍණ 3 තියෙන්නේ 5යින් මෙහා පැත්තට ගෙනිච්චාම
2න් ධන 6යි මේ පැත්තේ ධන 5යි ඉන්නේ ඔන්න සමාන ලකුණ පැන්නවා. එහෙනම් එයා ඍණ එකක් වෙනවා. එහෙනම් මේ පැත්තේ ඉන්නේ ඍණ 3යි. මේ ධන 6 මේ පැත්තට ගෙනවා. ධන 6 මේ පැත්තට ගියදී ඍණ 3 ඍණ 6ක් වෙනවා. ඍණ 6 ඍණ 3 සමානයි ඍණ 3යි. මේ පැත්තේ ඉන්නේ ඍණ 9 සමානයි ඍණ 3යි. මේ පැත්ත ඍණ 3ෙන් බෙදනවා මේ පැත්ත ඍණ 3ෙන් බෙදනවා. එතකොටයි m සමානයි 3යි. මේ ඍණ කතා ඉන්නේ මේ ලොකු එක තියෙන පැත්තට පොඩි එක්කෙන අරන් එන්නේ හැල්ලේ. ඒක තමයි ලේසියෙන් වැඩේ. දෙකයි x 10 දෙකයි මේ y එක මේ පැත්තට ගෙනාවා 2y ධන 8 හරි සමාන ලකුණ පන්නලා අරන් එනවා නම් ඍණ y දෙනවා සමානයි 12 2y ගෙන් y අඩු නම් y ධන 8 සමානයි 12 අට එහා පැත්තට ගෙනිච්චොත් y සමානයි 12 ඍණ 8ක් වෙනවා y සමානයි 4 4නේ හරි දැන් අපි බලමු වරහන් එක්ක තියෙන්නේ දෙකයි x ඍණ 3 සමානයි 4 මේ වගේ කෙනෙක් අපි කොහොමද හදාගන්න ඕනේ දෙකයි x ඍණ 3 සමානයි 4 කෙලින්ම වරහන් ටික ඉවත් කරගන්න වරහනක් ඉවත් කරද්දී වරහන්ට පිටින් තියෙන වරහන් බෙන්න මෙයා දෙක එයාම බෙන්න මේ දෙන්නගෙම වැඩි වෙනවා මෙයාගෙම දෙන්න මෙයාගෙම වැඩි වෙනවා දෙවරක් x ඍණ දෙවරක් 3 සමානයි 4 ඒ කියන්නේ එහෙනම් 2x ඍණ 2x ඍණ 6 සමානයි 4 මේ අතේ දෙරින් ඉන්න කෙනා එහා පැත්තට අරගෙන 2x සමානයි 4යි මේ පැත්තේ ඍණ 6ක් ඉන්නේ සමීකරණයෙන් එහා පැත්තේ එහෙනම් ධන 6ක් වෙනවා 2x සමානයි 10යි x ලා දෙන්නේ කියන 10 එහෙනම් 1x කියන එක ගන්න මම මෙයාව දෙකෙන් බෙදනවා මේ පැත්ත දෙකෙන් බෙදුවා මේ පැත්තත් දෙකෙන් බෙදන්න x සමානයි 5යි x ඍණ 8 සමානයි දෙවතාවක් 3 නෙමෙයි එහෙනම් සමීකරණයෙන් දෙපැත්තකින් ඉන්නවා හැබැයි වරහන් එකකින් ඉන්නවා වරහන් කට්ටිය ඉන්නවනේ වරහන් කට්ටිය අපි අයින් කරගෙන මෙයාගෙමත් වැඩි වෙනවා මෙයාගෙමත් වැඩි වෙනවා ඒ වරහන් ඇතුලේ කියන්නේ මේ දෙක මේ දෙන්නටම පොදුයි කියන්නේ මේකෙන් දෙවරක් 3 6යි දෙවරක් ඍණ 2යි මේ පැත්තේ 5x ඍණ 8 සමානයි 6 ඍණ 2යි මේ පැත්තේ ධන 5x මේ පැත්තේ ඍණ 2යි ධන 5ද ලොකු ඍණ 2 ධන 5 එහෙනම් එයාගේ පැත්තට අනිත් එක්කන අරන් යනවා ඍණ 2x මේ පැත්තට ගෙනාවම ධන 2x මේ හිටපු කට්ටියමයි මෙන්න මෙයා අරන් ආපු ධන 2x මේ පැත්තේ ඉතුරු වෙන්නේ 6 5යි 2යි 7යි 1 ඍණ 8 සමානයි 6 8 එහා පැත්තට ගලන් යනවා 7යි 1 සමානයි 6
ඍණ 8 එහා පැත්තට ගෙනිච්චාම ධන 8ක් වෙනවා. 6යි 8යි 14යි. 7යි x සමානයි 14යි. x ලා 7 දෙනෙක් තමයි 14. එහෙනම් 1x කෙනෙක් හොයන්න මම 7ෙන් බෙදනවා. x සමානයි 2යි. හරි මේක බලන්න. වරහණක් දෙන්නේ දෙපැත්තේ වරහන් තියෙනවා. දෙපැත්තේ විචාලේ පද ඉන්නවා. අපේ ඕනේ මොකද්ද? මේ නොදන්නා පද අගය නොදන්නා කියලා. බෙන්නේ මේ y කස්ටි එක පැත්ත අරගත්ත. එතකොට අපිට අර වගේ y සමානයි කියන එකක් ගන්නවා. මුලින්ම වරහන් ටික ඉවත් කරගන්න. වරහන් ටික ගන්න. මෙයාලා මේ දෙන්නට පොදු. මෙයත් මේ දෙන්නටම පොදු. මේක ප්‍රසාරණය කරගත්තොත් දෙවතාවක් y 2යි y. දෙවරක් 3 6යි. සමාන තුන් වරක් y 3යි y. තුන් වරක් ඍණ 1 ඍණ 3යි. ඔන්න හරි. වරහන් ඉවත් කරගත්තා. දැන් බලන්න මේ පැත්තේ 3යි y. මේ පැත්තේ 2යි y. මෙයා නිචූටි. එහෙනම් මෙයාව අරන් යනවා ලොකු එක්කිනාට පැත්තට. මේ පැත්තේ දන්න 6ම තියෙනවා. පැත්තේ 3යි y ඍණ 3 කියලා ඔන්න මම මෙයා මේ පැත්තට අරන් යනවා. ධන 2යි y එකක් කියන සමීකරණේ ලකුණ සමාන ලකුණ පෙන්නාම යාට ඉන්න එකනවා. 3යි y ගෙන් 2යි y අඩු කරාම 3ෙන් 2ක් අඩු කරාම 1යි. එහෙනම් 3යි y ගෙන් 2යි y අඩු කරාම එන 1යි. y ඍණ 3 ඇයි සමානයි. එහෙනම් මෙයා අනිත් පැත්තට ගමු. මේ y කියන්නේ y සමානයි. y සමානයි ගන්න. මම අනිත් විදිහට ඍණ 3 ඔන්න අනිත් විදිහ මතක නැද්ද? ඍණ 3 අයින් කරන්න අනිත් විදිහ කියන්නේ ඇත්තම කරන්නේ. අපි ඇත්තම කරන්නේ මොකද්ද? ඍණ 3 අයින් කරගන්න මම මේ පැත්තට ධන 3ක් දානවා. එහෙනම් මේ පැත්තට ධන 3ක් දානවා. y සමානයි 9. ඒ වල දැන් එඩිට් කරනවනේ. නේද? දැන් ආයෙ මොකටද එහෙම? ඈ? බු නෙමෙයි. හැදෙන්න ගන්නේ. අයත්. දොර අරන් එන්න බෑ. හරි. ටිකක් බලමු අපි. තව ටිකක් ඉස්සරහට යමු. එහෙනම් දීලා තියෙනවා මෙන්න. x බෙදීම 2 ධන 1 සමානයි 3. නැත්නම් අමාරු නැහැ. මේ අතේ දුරින් ඉන්නේ කෙනා එක x කෙනා ඉන්නේ අතේ දුරින් ඉන්නේ කෙනා මුලින්ම අයින් කරගන්න. මේ එකනේ එක අයින් කරගන්න මොකද? එක එහා පැත්තට ගෙනිච්ච එක සමාන ලකුණ පැන්නාම ඍණ එකක් වෙනවා. ඉතින් මට එනවා x බෙදීම 2 සමානයි 2යි. x කියන එක නා දෙකෙන් බෙදුවම තමයි උත්තරේ 2. මේ බෙදීම දෙක කතාව අයින් කරගන්න නම් මම මෙයා දෙකකින් වැඩි කරනවා. මේ පැත්තට මොකද්ද කරන්නේ? ඒ පැත්තට එනම කරනවා. දෙකට දෙක කැපෙනවා. x සමානයි 7.
මේක බලන්න. 3 බෙදීම n ධන 2 බෙදීම n සමාන කියලා කියනවා එකයට භාගය. 3 m වලින් බෙදලා 2 m වලින් බෙදලා සමාන එකයට භාගය. මම කිව්වනේ දැන් ගොඩක අපි නොදන්න එක්කෙනා ඉන්නවා නම් යා එකකට ගන්නවා. සරලව භාගයක්. මේක මේ වගේ එකක් තියෙන බෑ කියලා. මං කියන m කියන්නේ 5 වගේ කියන එක. අපි නිකන් හිතමු. මේ වගේ භාගයක් සුළු ගන්න කොහොමද? හරිය සමානයි. එහෙනම් එක හරියක් විදිහට ගන්නවා පොදු හරියක් විදිහට. ලවයේ දෙක එකතු කරනවා. 3යි 2යි 5යි. කොහොමද? මෙතන තියෙන 7 කියලා. m කියන්නේ 7 කියලා. එහෙනම් මොකක් වෙනවද? 7න් 3ට 7න් 2 එකතු කරාම 7න් 5යි. ඔය වගේ 3 බෙදීමෙන් ධන 2 බෙදීමෙන් කියන්නේ පොදු හරිය m තමයි. උඩ ඉන්නේ 3යි 2යි 5යි. දැන් මොකද කරන්නේ? මෙතනින් තමයි අපි කරන්නේ හරස් ගුණිතය කියන එක තියනවා කියලා කියනවා. හරස් ගුණිතය කියන්නේ හරස් ගුණිතය කියලා කියන්නේ දෙන්න මේ වගේ. සමීකරණයකින් දෙපැත්තේ භාග දෙකක් නම් තියෙනවා. සමීකරණයෙන් දෙපැත්තේ භාග දෙකක් නම් තියෙනවා. අන්න ඒ භාග දෙක හරහට වැඩි කරන්න පුළුවන්. ඒ කියන්නේ එක පැත්තක ඉන්න හරයේ කෙනා එක පැත්තක ඉන්න හරයේ කෙනා අනිත් පැත්තේ ඉන්න ලවයත් එක්ක කියන්නේ. මේ පැත්තේ යට ඉන්නේ මෙයා අනිත් පැත්තේ උඩ ඉන්නත් එක දෙන්න මේ දෙන්න වැඩි කරන්න පුළුවන්. මෙන්න මේ දෙන්නත් වැඩි කරන්න පුළුවන්. ඔන්න ඕකට තමයි හරස් ගුණිතය කියලා කියන්නේ. වැඩි කරනවා 5 2 10යි. 5 2 සමාන වෙනවා ඉන් වැඩි කරනවා ඒක. ඔන්න එතකොට හරේ කතා නෑ. අර භාග කතාව නැති වුණා. 5 2 10යි. අයින් කියන්නේ 10යි. එහෙනම් අයින් කියන්නේ අනිත් පැත්තේ 10යි. මේ හරස් ගුණිතය කියන්නේ නිකන් කෙටි ක්‍රමයක්. අර අරකෙම කෙටි ක්‍රමයක්. අපි මේ m කියන එක උඩට ගන්න මේක වැඩි පැටලෙනවට හිතන්න එපා. තියරියේ විදිහට කරන්නේ මෙහෙමනේ තියෙන්නේ. පහ බෙදීම n සමාන 1ට භාගයෙන් මේ m එක උඩට ගන්න. මං m එකෙන් බෙදලා දෙන්නේ එහෙනම් මං දෙපැත්තම m එකෙන් වැඩි කරනවා. ඕක තමයි කරන්නේ ඒක. මම එකටම ලියනවා මේ පැත්තත් m වලින් වැඩි කරනවා මේ පැත්තත් m වලින් වැඩි කරනවා. එතකොට මේකට මේක කැපිලා කියනවා. ඊළඟ මේ පැත්තේ මේවා දෙකක්. අන්න ඒ දෙක අයින් කරන්න ආයෙත් මම දෙපැත්තම දෙකකින් වැඩි කරනවා. මේකට මේක කැපිලා යනවා. 5 2 සමානයි 2යි. ඔන්න ඔය සිද්ධියම අපි ලේසියට ගන්නවා හරස් ගුණිතය. උඩ ඉන්න කට්ටිය අනිත් පැත්තේ යට ඉන්න එක්කෙනත් එක්ක යට ඉන්න කට්ටිය අනිත් පැත්තේ උඩ කට්ටියත් එක්ක. තරකක් අද යනවා. apa ini? Yang nomor mereka kan hari bakat yang ini mana mereka kalian pula kelima hari kai pahai dekai bernama hatai. ඉතින් හරස් මුලිතේ තමයි දාන්නේ. මෙතන කෙනෙක් නැහැ. නැහැනේ. මෙතන කෙනෙක් නැති වුණා මෙතන මේ එක ඉන්නවා. 14 එකෙන් බෙදුවම එකම තමයි. හරස් මුලිතේ දැම්මොත් 4ක් එක සමානයි. 14 වරක් x. එක කතාව උඩින් නෙමෙයි x කියන එක නා ගෙලින්නේ පැත්තෙන් වැඩි කරලා දාන්න.
7 සමානයි 14යි x. x කියන්නේ 7 බෙදීම 14යි. ඒ කියන්නේ x කියන්නේ 1ට භාගයයි. y බෙදීම 3 ධන y බෙදීම 4 සමානයි 7යි. මේක බලන්න කොහොමද? ඔන්න දැන් භාග දෙකක් තියෙන්නේ. අපිට මේ y කියන කට්ටිය එක තැනකට ගන්න ඕනේ. හැබැයි මෙතන හරය අසමානයි. එහෙනම් මොකද? හරය සමාන කරගන්න මේ භාග. මේ භාග කතා. මේ දෙන්නගේ පොදු හරය මොකද්ද? 4 වඩා 3 12යි. මෙයාව 12න් වැඩි කරන්න 4න් වැඩි කරන්න ඕනේ. එහෙනම් මෙයාත් 4න් වැඩි කරනවා. එහෙනම් මෙතන ඉන්නේ 4යි y. මෙතන මෙයාව 12 කරන්න නම් 3න් වැඩි කරනවා. මෙයාවත් 3න් වැඩි කරනවා. එහෙනම් මෙතන ඉන්නේ 3යි y. අර පැත්තේ 7යි. 4යි y 3යි y එකතු කරාම 4යි 3යි 7යි. එහෙනම් 7යි y බෙදීම 12 සමානයි 7. දැන් හරස් මුල්ටේ දාමු. මේ පැත්තේ ඉන්නේ 7යි y සමානයි 7 වැඩි කිරීම 12යි. මම දැනට මෙතනත් 7ක් තියෙන නිසා මෙතන 7ක් තියෙන නිසා මේක සුළු කරන්න යන්නේ. මම කෙලින්ම මේ දෙකම 7ෙන් බෙදනවා. එක y එකක් හොයාගන්න. එහෙනම් මේ පැත්තේ ඉන්න කට්ටියත් 7ෙන් බෙදන්න. මේක පෙර 4 7 කැපෙනවා. මේක පෙර තමයි y සමානයි 12. මේ සමීකරණ මම හිතන්නේ ඔය ටික ඇති. අපි කොහොමද මේ දැන් ඒපර් එක අපි කතා කරගෙන යමු. ඊට පස්සේ බලමු සමගාමී සමීකරණයක් විසඳන්නේ කොහොමද කියන්නේ. එතනින් පස්සේ සමගාමී සමීකරණයක් විසඳන විදිය බලමු. හරි දැන් සමගාමී සමීකරණ කැලල බලමු කොහොමද සමගාමී සමීකරණයක් හදන්නේ කියලා. ගොඩක් වෙලාවට මේ සමගාමී සමීකරණයක් දෙන්නේ කොහොමද සමගාමී සමීකරණයක් කියන්නේ මොකක්ද? අර මේ ගොඩක් කරන්නේ මේ වර්ගපද නැහැ. මේ x ධන y සමාන කියලා විචල්‍යයක් දෙකක් තියෙනවා. අපිට එක විචල්‍යයක් නම් තියෙන්නේ අපි කලින් කරන්නේ. එක විචල්‍යයක් තිබේ x තියෙනවා නැත්නම් y තියෙනවා. ওই දෙක එකයි x y දෙකම එකට නැහැ. එහෙනම් අපිට එකක් නම් තියෙන්නේ එකම සමීකරණයක් හදන්න පුළුවන්. හැබැයි සමීකරණ දෙකක් තියෙනවා නම් අපි දන්නේ තියෙන දෙකක් තියෙනවා අපි එක සමීකරණයක් හදන්න බෑ. මෙහෙම තිබ්බොත් x ධන 3y සමානයි මට වගේ එකක් තිබ්බද නේද? මෙහෙම තිබ්බනම් හරි. x ධන 3 සමානයි 8 කියලා තිබ්බොත් ඔන්න x යාගේ හොයාගන්න පුළුවන්. හැබැයි මෙහෙම තිබ්බොත් අපිට කරගන්න බෑ. මොකද දෙන්නෙක් දන්නේ නැහැ. එහෙනම් මේ දෙන්නව හොයාගන්න නම් අපි තව සමීකරණයක් ඕනේ. තව මොකක් හරි සමීකරණයක් ඕනේ. දැන් 2x ධන 2y සමානයි මොකක් හරි 5 වගේ මොකක් හරි 6 වගේ මොකක් හරි ගත්තා. මොකක් හරි හැම සමීකරණ දෙන්නෙක් ඉන්නවා අන්න දැන් අපිට x එක්කෙනයි y එක්කෙනයි හොයාගන්න පුළුවන්. ඔන්න ඔය කතාවන්දී එතකොට හිතන්නකො නොදන්නා පදයන් තුනක් තියෙනවා කියලා. සමීකරණ කීයක් ඕනේ? x y z කියලා තියෙනවා. එහෙනම් සමීකරණ තුනක් අපිට ඕනේ මේක හදාගන්න. මොකක්ද ටේබල් එකක් විතර නොදන්නා පද සමීකරණ ගණන. නොදන්නා පද එකයි නම් සමීකරණ එකක් ඕනේ වැඩේ උඩ දාගන්න පුළුවන්. නොදන්නා පද දෙකක් තිබ්බොත් x y හරි z හරි මොකක් හරි එක නොදන්නා පද දෙකක් අපිට ඕනේ තියෙනවා නම් සමීකරණ දෙකක් ඕනේ අපිට මේක හොයාගන්න. නොදන්නා පද තුනක් තියෙනවා නම් සමීකරණ තුනක් ඕනේ. නොදන්නා පද n ගානක් තියෙනවා නම් සමීකරණ n ගානක් ඕනේ. ඔන්න ඔය සිද්ධිය තමයි. ගොඩක් වෙලාට වලට නොදන්නා පද දෙකයි දෙන්නේ. තුනක් නම් දෙන්නේ නැත්තර. මම දැනගන්න එකවත් අහන්නේ නැහැ. ඉඩල් මට්ටමේ එකක් වගේ තුන දෙන්න පුළුවන්. හැබැයි නෑ. අමාරුවක් නැහැ ඒක. අත්ති බහුතරය දෙන්නේ සමීකරණ දෙකයි.
හරි අපි බලමු කොහොමද එකක් විසඳගන්නේ කියලා. මේකෙදී අපිට ක්‍රම දෙකක් තියෙනවා මූලිකව. එකක් තමයි එලිමිනේෂන් මෙතඩ් කියලා. මේ ඉවත් කරන විදිය. නිකන් අයින් කළා දානවා. ඒ කියන්නේ විචල්‍යයන් දෙන්නෙක් ඉන්නවනේ. ඒ විචල්‍යයන් දෙන්නේ සමීකරණ දෙකක් තියෙනවා විචල්‍යයන් දෙකක් තියෙනවා. අපි කරන්නේ ඔන්න ඔය සමීකරණ දෙක පාවිච්චි කරලා එක විචල්‍යයක් අයින් කරලා දානවා. අයින් කරලා අපි අර කලින් හදි ගන්න අන්න ඒ වගේ එක නොදන්නා පදයක් විතරක් තියෙන සමීකරණයක් කරලා ඒකෙන් මේ විචල්‍යයට අගය ගන්නවා. අර ඒ එන අගය අර මුලින්ම තිබ්බ අපේ සමීකරණ දෙකකින් එකකට ආදේශ කරලා අනිත් එකේ අගය හොයනවා. ඒක තමයි පළවෙනි එක. දෙවෙනි විදිය තමයි ආදේශ කරන එක. සබ්ස්ටිටියුට් කරනවා. අපි එක සමීකරණයකින් එක විචල්‍යයක් උක්ත කරගන්නවා. ඒක උක්ත කරගෙන අනිත් සමීකරණයේ තියෙන විචල්‍යයට ආදේශ කරනවා. ඔන්න ඔය ක්‍රම දෙකකින්ම හදලා පෙන්නන්න. ඊට පස්සේ මම ගාන හදද්දි කියන්න කොයි ගානට කොයි ක්‍රමයේ ගන්න එකද ලේසි කියලා හිතාගන්නේ කොහොමද කියන එක. හරි. මුලින්ම අපි දැන් ලේසිම ටිකක් පටන් ගමු. මෙන්න මේක දාගන්න. x ධන y සමානයි 7. x ඍණ y සමානයි 1. මෙන්න සමීකරණ දෙක දීලා තියෙනවා. අපි දාගන්නම් මම කියනවා මේක පළවෙනි සමීකරණය. මේක දෙවෙනි සමීකරණය. මුලින්ම එලිමිනේෂන් මෙතඩ් එක. අපි අයින් කරන විදිය. අයින් කරනවා කියන්නේ මේ x ධන y මේ පැත්තේ තියෙනවා මෙතනත් x ඍණ y එකක් තියෙනවා. මේ සමීකරණ දෙකෙන් එහෙම කරලා කරකවලා මේ එක විචල්‍යයක් අයින් කරලා දානවා. ගොඩක් වෙලාට කරන්නේ මෙන්න මේ පියවර ටික. හරි. මුලින්ම සමීකරණ දෙක සංගුණක සමාන වෙන විදිහට එක විචල්‍යයක් හදා ගන්නවා. ඒක කියන්නේ දැන් බලන්න මේ x කියන එක කියන්නේ මෙතන සංගුණක 1යි. මෙයාගේ සංගුණක 1යි. මෙයාගේ සංගුණක 1යි. මෙයාගේ සංගුණක 1යි. මෙයාගේ සංගුණක 1යි. අපි අර අයින් කරන විදිහට කරනවා නම් මෙන්න මේ එක විචල්‍යයක් දෙකම තිබ්බත් අවුලක් නැහැ. කිසි අවුලක් නැහැ. එක විචල්‍ය එකම සංගුණකකින් එන විදිහට අයින් කර හදා ගන්න. උදාහරණයක් විදිහට ගන්නවා මම මෙන්න මේවා එකයි. මුලින් මේක කතා කරලා උදාහරණ ඊළඟට යන්න නැත්තම් බැටලේ. හරි. මෙහෙම සමීකරණ දෙකේ එක විචල්‍යයක් එකම සංගුණකයෙන් තියෙනවා නම් ඒ සමීකරණ දෙක අඩු කරලා හරි එකතු කරලා හරි එක්කෙනෙක්ව කපලා දානවා. හරිනේ ඔන්න ඔය වැඩේ තමයි කරන්නේ. දැන් ඔයාලා දන්නවනේ දෙන්න එහෙම. අපි ඉස්සල්ලා කරේ ධන 3ක් තියෙද්දි ඒකට ඍණ 3ක් දාලා කැපුවානේ. අනික ඍණ 5ක් තියෙනවා කියලා එහෙනම් ධන 5ක් දාලා කපනවා. මොම් කරන්නේ කලින් එකේ ඒ වගේ වැඩක් තමයි කරන්නේ. මෙහෙම x කියලා එක්කෙනෙක් ඉන්නවා නම් මෙයාගේ ඍණ x අඩුනා මෙයාම කැපිලා යනවා. මෙහෙම ඍණ x කියලා එක්කෙනෙක් ඉන්නවා නම් මෙයාට ධන x එකතු වුනහම කැපිලා යනවා. ඍණ 3x කියලා එක්කෙනෙක් ඉන්නවා නම් එයාට ධන 3x එකතු වුනහම කැපිලා යනවා. ඔන්න ඔය වැඩේ කරන්නේ. දැන් මෙන්න මෙතන බලන්න. x ගේ ලකුණ දෙන්නම එක. දෙන්නම ධන. මෙයාගේ y ගේ එක්කෙනෙක්ගේ ධන එක්කෙනෙක්ගේ ඍණ. එහෙනම් ලේසින් වැඩි. මම දෙන්නේ පළවෙනි සමීකරණ දෙක එකතු කරනවා මොකද්ද වෙන්නේ බලන්න. 1 ධන 2. මම මේකත් එක්ක මුලින්ම ලියගන්න. x ධන y එකතු කරා x ඍණ y කියන මේ දෙක එකතු කරාම සමීකරණය එහා පැත්ත ටිකක් එකතු වෙනවා. පළවෙනි එක කියලා එහා පැත්ත එකතු කරා 1. මේ බලන්නේ නේ. මෙතන ධන y එක්ක ඉන්නවා මෙතන ඍණ y එක්ක කෙනෙක් ඉන්නවා. හරියට නිකන් ධන 5 ඍණ 5 වගේ. මොකද මේ කැපිලා යනවා. මෙන්න මේ ධන y කියන එක්කෙනාට මෙන්න මේ ඍණ y කියන එක්කෙනා කැපිලා යනවා. x ලා දෙන්නෙක් එකතු වෙනවා. x ලා දෙන්නෙක් එකතු වුණාම 2 1 2යි. x x එකතු වුණාම 2යි. x මේ පැත්තෙන් 8යි. x ලා දෙන්නෙක් කියනට එහෙනම් 1x කෙනෙක් කියන්නේ 4යි.
එතන ඔන්න එක විචල්යක් අපි හොයන කරා. දෙන්න මේක ආදේශ කරගන්නවා අපි මෙන්න මේ සමීකරණ දෙකෙන් කැමති එකට. දෙකින් නුවත් එකම උත්තරේ. මම ගන්න පළවෙනි එකට ආදේශ කිව්වේ. x කියන දැන් 4 දාන්න. x දන y නේ 7. x සමානයි 4යි නම් 4 දන y සමානයි 7. මෙන්න මේ ආදේශ කරා. y නේ මට ඕනේ. මේ 4 අනිත් පැත්තට යවනවා. 7 4 7න් 4ක් අඩු නම් 3යි y සමානයි 3යි. එහෙනම් හරි නේද? x ධන y 7යි 4යි 3යි එකතු වුණාම 7යි. x දින y සමානයි 1යි. 4න් 3ක් අඩු වුණාම 1යි. ඔන්න කතාව හරි. සමගාමී සමීකරණ විසඳනවා කියන්නේ ඔන්න ඔක. මොකද ආදේශ කරනවා කියලා කියනවා. බලන්න මේකත් හදමු. ආදේශ කරන එක මෙහෙම අඩු කරන්නේ නැහැ. මම කරන්නේ ඔයාලට මෙහෙමයි. ආදේශ ගණනක් හදද්දි ලීසින් විදිය තමයි ඔය සංගුණකේ එක විච් එක්කෙනෙක් ඉන්නවල විචල්යක් සංගුණකේ එක විච් විචල්ය. දැන් මේක නම් ඔක්කොම එකයි. දැන් සමහර ගානක තියෙනවා සංගුණකය මේ එක විච් නැති. ඊට වඩා මම දැන් මේ ගානෙන් ගත්තොත් සංගුණකේ එක විච් කට්ටිය එක්කෙනෙක් යුක්ත කරන්න කැමති එක්කෙනෙක්. දැන් හිතන්න මෙන්න මෙහෙම මම අර සංගුණකේ එක විච් නැති කට්ටිය කිව්වේ. එක විච් නැති කට්ටිය කියනවා කි මෙන්න 2යි 1 ධන y සමානයි මොකක් හරි එකක් දීලා තිබ්බ කියලා. එහෙනම් මෙයාගේ සංගුණකේ 2යි මෙයාගේ සංගුණකේ 1යි. එහෙනම් මම උක්ත කරගන්නවා මෙන්න මේ y සමානයි කියලා. අර 2යි x එනවල y කියන එක න උක්ත කරගන්න එක අපි ලේසි. හදන්න පුළුවන්. ඕනේ විදිහට හදන්න පුළුවන්. ගණන්නේ ඔයාලට කැමති විදිහට මේක මෙහෙ කරලා හදාගන්න පුළුවන්. අර වැඩේ ටිකක් චුට්ටක් ලේසි වෙනවා. මෙන්න මේ සංගුණක එක වෙන එක කෙනා උක්ත කරගන්න ඕනේ. එහෙනම් අපිට දැන් මේ ගාන විදිහට ඕනෙක් කෙනෙක් උක්ත කරගන්න පුළුවන්. මේ පළවෙනි එකෙන් ගමු x ධන y සමානයි 7 කියලානේ තියෙන්නේ. මම මෙන්න මෙයාගේ x කියන කෙනා උක්ත කරගන්න. හරි. ඒ කියන්නේ x කියන කෙනා තනි කරගන්න. x සමානයි කියන එක. x කියන කෙනා උක්ත කරගන්නේ y කියන කෙනා මෙහා පැත්තට ගෙනියන්න. 7 ඍණ y ධන y එක සමීකරණ ලකුණ පැන්නම් ඍණ y. ඔන්න මම එකක් හොයාගත්තා. මම මේක දාගන්න 3 කියලා. මෙන්න මේ අලුතෙන් ගත්ත එක මම මෙන්න මේ දෙකට ආදේශ කරනවා. දැන් අර y කපල සිද්ධියක් නේ කෙලින් මේ x කියන තැන් වලට දෙවෙනි කෙනා කවුද? දෙවෙනි කෙනා මෙයා x දින y සමානයි 1යි. x කියන තැන් වල මේ ගත්ත සම්පූර්ණ එක ආදේශ කරනවා. x කියන්නේ මොකද? x සමානයි 4 දින y. x සමානයි දෙකෙන් 4 දින y. එහෙනම් මම x එලුවට දානවා 4 දින y. මේකට දෙන්නේ දින y සමානයි 1යි. ඍණමයි ඍණමයි එකතු වුනහම අත මෙහෙම තියෙනවා ඍණයි ඍණයි එකතු වුනහම ඍණමයි ඍණ 2යි සමානයි 1යි. මම මේ හත එහා පැත්තට ගෙනියන්න. ඍණ 2යි සමානයි 1 ඍණ 7යි. ඍණ 7න් එකක් එකකින් ඍණ 7ක් අඩු වුනහම ඍණ 6යි. මේ ඍණ දෙක වේ මට ඕනේ පයි. එහෙනම් මම මේ දෙකම ඍණ දෙකෙන් බෙදලා. ඍණ දෙක ඍණ දෙක තමයි y. ඍණයි බෙදුනහම ධන වෙනවනේ. ධන 3යි. දැන් මේ y එක එකට අරක එක්ස්ට්‍රා ආදේශ කරා. ඒ තුන්වෙනි සමීකරණයට x කියන්නේ 4 ඍණ y. x සමානයි 4 ඍණ y කියන්නේ 3යි. එහෙනම් x කියන්නේ 4යි. ඔන්න ඔක තමයි ක්‍රම දෙක සංගෝල. එකක අපි මොකක්ද කරේ? මේ සංගුණක සමාන කට්ටියව එකතු කරලා හරි අඩු කරලා හරි එක් ගාන විදිහට තමයි බලන්න ඕනේ. අපි බෙදලා අඩු කරලා හරි එකතු කරලා හරි අයින් කරගන්නවා.
ඒක එක්කෙනෙක් හොයාගන්නවා. ඒන උත්තරේ මේ සමීකරණ දෙකෙන් එකට ආදේශ කරනවා. ආදේශ කරන විදිහට කරන්නේ අපි එක සංගුණක එක වෙන එක්කෙනෙක් උක්ත කරගන්නවා. ඒයගේ අනිත් සමීකරණයට දාලා කෙනෙක් හොයාගන්නවා. ඒ වෙනගේ මෙන්න මේ සමීකරණයට දාලා හොයාගන්නවා. මොකද දැම්මත් අවුලක් නැහැ. මේ සමීකරණ තුනක් තියෙනවා මේ තුනේ කැමති එකකට දාලා y x එක හොයාගන්න පුළුවන්. අය තව එකක් කරමු. සංගුණක එක වෙන එකම ගමු ලේසියට. x ධන y සමානයි 8යි y දින x සමානයි 2යි. මුලින්ම මම ගන්නවා ඉවත් කිරීම කරමු. දෙකම හදන්නේ ඔයාලට කැමති ක්‍රමයකට මේ දෙකම හදන්නේ ඔයාලට කැමති ක්‍රමයකට හුරු වෙන්න පුළුවන් අර මැත්ස් කියන එක මේ රටාවක් විදියට ඉගෙන ගන්න ඕනේ නෑ. මෙන්න මෙහෙමවත් මෙහෙම කරනවා මෙහෙමවත් මෙහෙම කරනවා. කවි කටපාඩම් කරලා වගේ මේක ඉගෙන ගන්න එපා. මැත්ස් කියන්නේ මැත්ස්. ඒක මැත්ස් එක කියන්නේ හිතන්න පුළුවන් වෙන එක. ඒ හිතන එක උරන බොක්ස් එකකට හිර කරන්න ඕනේ නැති නේද? මම මේ ක්‍රම දෙකම හදලා පෙන්නන්නේ. කැමති විදිහකට පාඩගෙන ඔයාලට පහසු විදියට හුරු වෙන්න. එකම ක්‍රමයකට කටපාඩම් විදිහකට මැත්ස් එකක් හදන්න හුරු වෙන්න එපා. ඉවත් කිරීම අනිත් එක ආදේශය. එතන මුලින්ම මේ විදිය බලන්න මට එකම සංගුණක තියෙන ලකුණ වෙනස් කට්ටිය කවුද? මම මේකේ බලුවොත් එතන x එක්කෙනෙක් ඉන්නවා මෙයාගේ ලකුණ ධන ඔක්කොම සංගුණක සමානයි 1යි හරි. මෙයාගේ ලකුණ ධන මෙයාගේ ලකුණ ඍණ. එහෙනම් මෙයාවයි එකතු කරොත් මේ දෙන්නා එකතු කරොත් මට එනවා ධන x ඍණ x කියලා එකක් අන්න කැපිලා යනවා. එහෙනම් ඔන්න x කියන එක කියලා ඉවත් කරගන්න. මම හදන්න පටන් ගන්නවා 1 ධන 2. පළවෙනි එක කියනවා මේ ඉන්නේ එයාට එකතු කරනවා y ඍණ x කියන එක කියලා. මේ පැත්තේ 8ට එකතු කරනවා 2ක්. ධන x ඍණ x එයා කැපිලා යනවා. මේ පැත්තේ y එක්කෙනෙක් ඉන්නවා 2y 2y සමානයි 10යි y සමානයි 5යි. මෙයා ආදේශ කරමු එක සමීකරණයකට x ධන y සමානයි 8 කියන එකට ආදේශ කරමු. x ධන y කියන්නේ 5යි සමානයි 8යි. මේ ආදේශ කරපු එක එහෙනම් x සමානයි 8 ඍණ 5යි x සමානයි 3යි. වැඩේ හරි. ආදේශ ක්‍රමයෙන් බලමු. මම x උක්ත කරගන්නවා. x සමානයි 8 ඍණ y. එයාම මේ දෙවෙනි සමීකරණයට දානවා. පළවෙනි සමීකරණය උක්ත කරගත්තා දෙවෙනි සමීකරණයට දානවා. ඔයාලා දෙවෙනි සමීකරණය උක්ත කරගත්තොත් පළවෙනි සමීකරණයට දානවා. මම දැන් මේක දානවා දෙකට. දෙවෙනි සමීකරණේ තියෙන්නේ y ඍණ x සමානයි 2යි. y කියන්නේ අනේ x කියන්නේ 8 ඍණ y. y ඍණ x නේ. ඍණ x කියන්නේ 8 ඍණ y. දැන් මේක සුළු කරමු. ඍණ ධනෙන් වැඩි වුණාම ඍණමයි ඍණ 8යි. ඍණයි වැඩි වුණාම ඍණයි වෙනවා ධන මෙතන ධනවයි. y එකතු වුණාම 2y ඍණ 8 සමානයි 2යි. ඍණ 8 එහා පැත්තට ගිහිච්චා 2y සමානයි 2 ධන 8යි. ඒ කියන්නේ 2y සමානයි 10යි y සමානයි 5යි. මේක කැමති සමීකරණයකට ආදේශ කරලා ගන්න. මෙතන දැම්මොත්
කෙලින්ම අපිට උත්තරේ නම් x සමානයි 8 ඍණ 5 x සමානයි 3. හරි. මම දැන් මේකේ දැන් ඉවත් කරේ x එකනේ. මම දැන් මේකේ y එක ඉවත් කරනවා මොකද්ද කරන්න ඕනේ කියලා බලන්න. අපි කලින් එකේ ඉවත් කරේ x දැන් ඉවත් කරන්නේ y. y එක අපි කැන්සල් කරලා ගන්නද. ඔන්න බදලා ගන්න බා මේකත් කියන්නේ අර ටිකක් එකම ක්‍රමයකට හුරු වෙන්නේ නැති වෙන්න තමයි ඔයාලට මේකත් කියලා දෙන්නේ. හරි. දැන් බලන්නේ y ලා දෙන්නගෙන y ලා දෙන්නගෙම ලකුණ සමානයි. මෙයක් ධන එක්කෙනෙක් මෙයක් ධන එක්කෙනෙක්. එතකොට මේ දෙන්න එකතු කරා කියලා අපිට කැපෙන්නේ ධන 1යි ධන 1යි ධන 2 වෙනවනේ. එහෙනම් ලකුණ අසමාන කරගන්න. අන්න එහෙනම් මට කරන්න වෙන්නේ අර එකතු කරලා හරියන්නේ නැහැ. එහෙනම් අඩු කරන්නයි ඕනේ. මම එකෙන් අඩු කරනවා 2. මේ කැලේ කැලේ පටල ගන්නවා ටිකක්. එයි මම එකෙන් අඩු කරේ 2 මට පුළුවන් දෙකෙන් එක අඩු කරන්න. එයි මම එකෙන් 2 අඩු කරනවා. එයි මම මෙහෙම ගත්තේ නැත්තේ. මෙහෙමත් ගන්න පුළුවන්. එයි මම මේක ගත්තේ. හේතුව තමයි බලන්න. මෙතන x එක විනා ධන එක කියන්නේ. ඒතකොට මට එන්නේ හරි මම හදලා පෙන්නනවා මේක. එකෙන් 2 අඩු කරනවා. දැන් මේ ලකුණ සමාන හින්දා y නම් කැන්සල් කරගන්න ඕනේ. ඒ කැන්සල් කරගන්න ඕනේ දෙන්නගේ ලකුණ සමානයි. එහෙනම් එකතු කරලා මේ අඩු කරන්න. එකෙන් 2 අඩු කරාම x ධන y අනිත් පැත්තේ දෙවෙනි එක ගෙනගින්නේ වරහන් දාගන්න. අනිවාර්යෙන් අඩු කරද්දි වරහන් දාගන්න. දෙවෙනි එක y ඍණ x. මේ පැත්තෙන් 8 ඍණ 2. මේකට සුළු කරමු. x ධන y මෙතන ඍණ වැඩි වෙනවා y ගුණ ඍණ y. මෙතන ඍණ වැඩි වෙනවා ඍණ x ගුණ ඍණයි ඍණයි ධන x. මෙතන 8න් 2ක් 6යි. ඍණ y ට ධන y ඔන්න දැන් ලකුණ වෙනස් කැපෙලා 2යි x සමානයි 6යි x සමානයි 3යි. අයාව අනිත් එකට ආදේශ කරලා නම් වැඩි හරි. දෙකෙන් කඩු ගන්න මොකද වෙන්නේ? මේක හදලා දෙන්න. y ඍණ x අඩු වෙනවා x ධන y සමානයි 2 ඍණ 8. කොහොමද? වරහන් ඉවර කරගමු. y ඍණ x වලින් වැඩිනවා ඍණ xමයි. ඍණ ධන වලින් ගන්නවා ඍණ y. මේ පැත්තෙන් ඉන්නේ දෙකකින් ඍණ 8ක් කියන්නේ ඍණ 6යි. මේ පැත්තේ ධනවයි මේ පැත්තේ ඍණවයි. මෙයා හරි. හැබැයි දෙන්න මේ පැත්තේ ඉන්නේ ඍණ x ඍණ ඍණ 2යි. මේ පැත්තේ ඍණ 6යි. එහෙනම් මේක ඍණ 2කින් බෙදුවා. මේක ඍණ 2කින් බෙදුවා. x සමානයි 3යි. දෙන්න මේ ඍණ කතා එන හින්දා තමයි මම දෙන්න මේ දෙකින් එක අඩු කරන්නේ නැතුව දෙන්න මේ ක්‍රමය මුලින් ගන්න හැදුවා. කොහොමද මේ මුලින්ම මේකෙන් හිතන්නේ? මෙතන දැක්කේ කොහොම මුලින් හිතන්නේ කොහොමද? මෙහෙමනේ. බලන්න මෙන්න මේ කැලනේ අඩු වෙන්නේ. මේ කැල තමයි අඩු වෙන එක නම මෙයා. මෙයානේ වෙන්න මෙහෙමනේ. ඍණ දෙන්න මේවා එකක් තමයි එන්නේ මොකක්ද? එතකොට y එක කියන්නේ කැන්සල් කරන එක හරි. මෙතන ඍණයි ධන වෙනවා. මෙයා ධන එක්කෙනෙක් හැදෙනවා. එහෙනම් අපිට ප්‍රශ්නයක් නැහැ. අන්න එතනින් තමයි මම මේක ගත්තේ. දැන් අනිත් පැත්ත කරා නම් මෙයා එකතු කරනවා මෙතන ඍණ x එකක් තියෙනවා. අනිත් පැත්තේ මෙහෙම නෙන්නේ. මෙතන ඍණ x එකක් එනවා. එතකොට මෙතන ඍණ x ඍණ x ඍණ 2යි x කතාව ඍණ කතාව වෙනවා. යන්නේ හිතන්න ගාලා කරා. කොහොමද ගියත් අන්තිමට එකම උත්තරේ එන්න ඕනේ. ඒක ප්‍රශ්නේ දෙන්නේ. නේද මේ ගණන් අපි දැන් බලමු පොඩ්ඩක්. තව ගණන් ටිකක් හදමු. මේ ඔයාලගේ මොඩල් පේපර් එන ගාන ගොඩක් වෙලාවට මේ අර ඒ කියන කතාවෙන් සමීකරණ දෙක ගොඩනගා ගන්න එක තමයි පොඩ්ඩක් සීන් එකේ තියෙන විසඳන එක නම් ලොකුමාරක් වෙන්නේ. එකම ක්‍රමයකට විසඳන්නේ. කියන කතාව කියන්නේ හරි ලේසි කතාවක් තියෙනවා චිත්‍රයක් වගේ ඔළුවේ දාගෙන. මේකට ගැලපෙන්න සමීකරණේ ගොඩනගා ගන්න. කොහොමද සමීකරණ ගොඩනගන්නේ පුරුදු කරන්නේ? ඔයාට සල්ලෝම
අර හැම වෙලෙම හැම ක්ලාස් එකකම මං කියන කතාව තියෙන්නේ. පීනන්න බැරි නම් ගොඩ ඉඳලා ඔක් කරන්න බෑ. බලලත් බෑ. ගොඩ ඉඳලා කොච්චර YouTube හරි මොන හරි ටියුටෝරියල් බලලා කියලා පීනන්න පුළුවන් වෙන්නේ නැහැ. පීනන්න පුළුවන් වෙනවා වතුරට බහින්න ඕනේ. ඒක තමයි. මේ ගණන් හදන්න පුළුවන් වෙන්න ගණන් හිතන්න පුළුවන් වෙන්න මොකද කරන්න ඕනේ? එකම දේ පුළුවන් තරම් ගණන් හදන්න ඔච්චරයි. වෙන බයිලා නෑ යාළුවා. කොච්චර පාඩම් කරා කොච්චර ඉගෙන ගත්තා ඔයාට මැත් එක පුළුවන් වෙන්න. ඔයා පන්ති 10කට ගියා මැත් එක පුළුවන් වෙන්නේ නැහැ. ඔයා හදන ප්‍රමාණය මත තමයි ඒක තීරණය වෙන්නේ. පන්ති 10කට ගිහින් වුණත් ඔයා හදන්නේ නැත්නම් ගන්න. දෙන ටික බලාගෙන ඒ ටික බලාගෙන පොතේ අලව ගන්නවා නේ. අර කොපි පේස්ට් වගේ එකක් නම් කරන්නේ. ඔයාගේ අත් අකුරු ලස්සනට හැදී. දැන් පිළිවෙලට ලියන එක ලස්සනට හැදී. එකම ගානක් දුන්නොත් කටපාඩමින් හදාගන්න පුළුවන් වෙයි. හැබැයි ගානක් හිතන්න නම් පුළුවන් වෙන්නේ නැහැ. ඔයා තනියම හදන්න ඕනේ ගානක්. තනියම හිතන්න ඕනේ. අපි පාර පෙන්නනවා මෙන්න මේ විදිය තමයි කරන්නේ. දෙන්න මේක තමයි ක්‍රමය. මෙන්න මෙහෙම තමයි හිතන්න ඕනේ. මේ සිද්ධි ටික අපි කියනවා. ඒ ඔස්සේ ඔයා හිතයි යන්නේ. තනියම වැඩ ගන්න. ඉතින් පීනන්න ද වතුරට බහින්න. හරි මෙන්න මේ ගාන බලමු. x ධන 2y සමානයි 10යි 2x ඍණ 5y සමානයි 2යි. දැන් මේවා එකක් සත්‍ය ආදේශ කරන විදියෙන් යන එක ලේසි. අපි ඒ කියලා බලමු. මම මේක පළවෙනි සමීකරණය කියලා ගන්නවා. මම මේක දෙවෙනි සමීකරණය කියලා ගන්නවා. ඉවත් කිරීමේ විදියට ඉවත් කරන්න නම් සංගුණක කියන කට්ටිය සමාන කරගන්න ඕනේ. හරි. දැන් බලන්න පළවෙනි කෙනාගේ x කියන කෙනාගේ සංගුණකය 1යි. එයාගේ y කියන කෙනාගේ සංගුණකය 2යි. ඊළඟ එක්කෙනාගේ x කියන කෙනාගේ සංගුණකය 2යි. පළවෙනි කෙනාගේ 1යි දෙවෙනි කෙනාගේ 2යි. y පළවෙනි කෙනාගේ 2යි දෙවෙනි කෙනාගේ ඍණ 5යි. සංගුණක සමාන නැහැ. ඉවත් කිරීමේ විදිහට අපිට යන්න නම් මේ සංගුණක සමාන කරගන්න ඕනේ එකක. අපිට ඉවත් කරගන්න ඕනේ සංගුණක සමාන කරගන්න. දැන් මට මෙතනින් ලේසි මේ x ගේ සංගුණක ඉවත් කරගන්න. ඒ කියන්නේ මෙතන එක සංගුණකයක් නෙමෙයි. මෙතන කෙලින්ම සංගුණක එක හින්දා මෙයා මට ඕනේ ඉතින් වැඩි කරලා ගා ගන්න පුළුවන්. මෙයා වැඩි කරනවා නම් මේ දෙන්නටම මෙයාව හදා ගන්න පුළුවන්. ඒ මොකක්ද ගන්න වෙන්නේ කියලා. මේ දෙන්නා එකතු කරලා මෙයාව 5න් වැඩි කරනවා. මෙයාව 5 දා ගන්නවා මෙයා 2.5න් වැඩි කරනවා. දැන් මෙයා 2.5න් වැඩි වෙනවා මේ ඔක්කොම 2.5න් වැඩි වෙනවා. වැඩි කරදරයි. එහෙම නැත්නම් 10 හදා ගන්නවා. 10 හදා ගන්නවා මෙයා 5න් මේ සෙට් එක 5න් වැඩි කරනවා මේ සෙට් එක 2කින් වැඩි කරනවා. ඊට ඔක්කොම බලලේදී මෙයා 2 නෙවෙයි මෙයා 1. එහෙනම් මෙයා 2කින් වැඩි කරලා දාමු මේ පළවෙනි එක්කෙනා. මට ඕනේ දැන් මේ x කියන එක්කෙනා 2x එකක් කරගන්න පළවෙනි එකේ. සංගුණක සමාන කරගන්න. මට දැන් හදන්න x අයින් කරගන්න. එක වැඩි කරනවා දෙකේ. දෙවරක් x ධන 2y සමානයි දෙවරක් 10යි. උන් සමීකරනේ දෙපැත්තම දෙකකින් වැඩි කරා. දැන් ආයේ මේ දෙකන මේ දෙක කපලා ගන්න එපා. එතකොට ආයේ තිබ්බ ගන්නම නෙන්නේ. එහෙමත් කරනවා. දැන් අපි තමයි අතින් දෙක දාගත්තා. අපිට දෙකකින් වැඩි කරගන්න ඕනේ. දැන් මොකද? දෙවතාවක් x 2x දෙවරක් 2 4යි සමානයි 20. මෙයාව ගන්නම් 3 කියන්නේ. දැන් බලන්න මේ 2යි 3යි. මම මෙතන දෙකක් ලියා ගන්න. 2x ඍණ 5y සමාන 2යි.
දෙන්න සංගුණක සමානයි. අන්න දැන් එහෙනම් අපිට ඉවත් කරගන්න එක ලේසි. බලන්න ලකුණ. හරි සංගුණක සමානයි හරි. දැන් බලමු ලකුණ. ලකුණත් සමානයි. ලකුණත් සමානයි නම් ලේසි වැඩේ තමයි ලේසි වැඩේ නෙමෙයි කරන්න තියෙන වැඩේ තමයි අඩු කරන්නේ. ලකුණ වෙනස් නම් එකතු කරනවා. ලකුණ අසමානයි නම් අඩු කරනවා. 3ෙන් 2 අඩු කරනවා. මේ ඍණ අපිට ඉතුරු වෙන්නේ y නේ. x කපගෙන හදන්නේ x අයින් කරන හදන්නේ අපිට ඉතුරු වෙන්නේ y. මෙතන මේ ඍණ 5යි y තියෙනවා. මේ ඍණ 5යි y ධන 5යි y එකක් කරන්නේ මෙයාව ඍණෙන් වැඩි වෙන්න ඕනේ. අන්න ඒ හින්දා මෙයාව තමයි අඩු වෙන්නේ කියන විදිහට දාන්නේ. අන්න එතකොට ඍණත් එක්ක වැඩි වෙනවා මෙයා ධන වෙනවා. බලන්න වෙන්නේ ඇති. ඔන්න පළවෙනි එක කියලා නියම. 2x ධන 4y ඔන්න අඩු වෙනවා. මේ දෙවෙනි එක කියලා. 2x වින 5y සමානයි 20 ඍණ 2යි. හරි. වරහන් අපි වත් කරගමු. 2x ධන 4y ඍණ මෙතන ඍණ 1 තියෙනවා නේද? ඍණ 1 වරක් 2 ඍණ 2යි. ඍණයි දැන් මෙයා වැඩි වුණා ඍණයි දැන් අන්න ධන වුණා. ධන 5යි y එකක් ආවා. සමානයි 18යි. දැන් 2x මෙතන කැපිලා දැන් මේක දැක්කම ටිකක් හදද්දි උත්තර දෙකම පේන්න පටන් ගන්නවා. 9යි y කියන්නේ 18යි y ලා 9 කියන්නේ 18. එහෙනම් එක y කිව්වම 9ෙන් බෙදෙනවා. මෙයක් 9ෙන් බෙදෙනවා y සමානයි 2යි. මෙයාව කැමති එකකට ආදේශ කරගන්න පුළුවන්. පළවෙනි එකට ආදේශ කරොත් x ධන y කියන්නේ දෙවරක් 2 සමානයි 10යි. එන්නේ x ධන 4 සමානයි 10යි. x සමානයි 6යි. බලමු ආදේශي මම අර මතකද කලින් ගානේ කිව්වා මේ ආදේශ කරගන්නේ උක්ත කරගන්නේ සංගුණක එක වෙන එක ලේසි කියලා. දැන් බලන්න මේකේ එකක් තියෙනවා සංගුණක එක වෙන එක. x එක කියන්නේ අමන් එයාට උක්ත කරගන්නවා. මේ ඔක්කොගෙම සංගුණක එක විච්ච එක තියෙනවා x උක්ත කරගන්නවා පළවෙනිදී. x සමානයි 10 ඍණ 2යි y. මේ සමීකරණය අපි වෙනස් කරගත්තා. එහෙනම් මේ දැන් අපි ආත අලුත් සමීකරණය දෙකට දාමු. 2x වින 5y සමානයි 2යි. එහෙනම් දෙවතාවක් x කියන්නේ කීයද? මේ සම්පූර්ණ එක 10 වින 2යි වල. මේ පැත්තේ 5y සමානයි 2. දෙවරක් 10 20යි. දෙවරක් ඍණ 2 වින 4යි. මේ පැත්තේ ඍණ 5යි සමානයි 2. මෙතනින් එනවා 20 ඍණ 9යි y සමානයි 2යි. 9 මං එහා පැත්තට ගෙනියනවා. මෙයාම මේ පැත්තට ගෙනියනවා. මෙයා මේ පැත්තට ගෙනියනවා. ධන දෙක මේ පැත්තට එද්දි ඍණ දෙකක් තියෙනවා. 20 ඍණ 2 ඍණ 9යි y එහා පැත්තට එද්දි ධන 9යි y එනවා. එතනින් y සමානයි 2යි. ඊට මේ y එක මම කැමති කියලා ආදේශ කරගන්න තියෙනවා. තව ගණන් අපි 3ක් විතර හදලා පාස්වර්ඩ්ස් ගානකට යන්න එතකොට වැඩ ඉවරයි. හරි දැන් බලමු මෙන්න මේ ගාන කොහොමද හදන්නේ කියලා. 3x ධන 2y සමානයි 8. එහෙමනේ. මම ගන්නවා මෙන්න මේක පළවෙනි සමීකරණයේ විදියට. මේක 1 මෙන්න මේක 2. මුලින්ම මොකක්ද දාන්නේ? සංගුණක බැලුවා
සංගුණක බලලා සංගුණක ලකුණු සංගුණක සමාන නැහැ. එහෙනම් සංගුණක සමාන කර ගන්න ඕනේ. ඔයාලට කැමති විදිහකට පුළුවන්. x කට්ටියගේ සංගුණක සමාන කර ගන්නත් පුළුවන්. ඕනනම් y කට්ටියගේ සංගුණක සමාන කර ගන්නත් පුළුවන්. මෙතන කොහොමද ලේසි? බලන්න. x කට්ටියගේ සමාන සංගුණක ගන්න මට ගන්න 6. ලේසි. මෙයාලගේ 10. එතකොට අඩුමකින් වැඩි කරන්න ඉන්නේ මේ කට්ටියගෙන්. x කට්ටියගේ ගත්තොත් x කට්ටියගේ කියන්නේ 2යි 3යි. මේගොල්ලන්ගේ ගත්තොත් 2කින් බෙදුවා එහෙනම් 6. එතකොට වැඩි කරන්න වෙන්නේ 2 3. y කට්ටියගේ සංගුණක සමාන කරගත්තොත් මේක අවුලක් නැහැ. ඔයාලට කැමති දෙකොල්ලක් ගන්න. මගේ පහසුන මම ගන්නවා මේ 6 කියන එක හදා ගන්නවා දෙන්න. මතක ගන්න 6x හදා ගන්න නම් මේක වැඩි කරන්න ඕනේ 3. එහෙනම් පළවෙනි සමීකරණයම 3ෙන් වැඩි කරනවා. දෙකයි x ධන 5y සමානයි 3 වැඩි කිරීම 9. 3 වරක් 2 6x 3 වරක් 5 15y. මේ පැත්තෙන් එන්නේ 27. මෙයා 3 කියලා ගමු. මෙයාගෙන් 6x හදා ගන්න මම වැඩි කරන්න ඕනේ 3. එහෙනම් දෙවෙනි සමීකරණයම මම වැඩි කරනවා 2. 3 නේ 2 නේ. හරි. 2කින් වැඩි කරමු දෙවෙනි සමීකරණය. 3x ධන 2y සමානයි 8. දෙවරක් 3 6x දෙවරක් 2 4y දෙවරක් 8 16. මෙයා 4. 3යි 4යි සංගුණක ටික සමානයි. හැබැයි ලකුණ මොකක්ද? 3යි 4යි ලකුණක් සමානයි. එහෙනම් අඩු කිරිල්ලන්නේ. තුන්වෙනි සමීකරණේ 6යි ධන 15y. හතරවෙනි සමීකරණේ 6ix ධන 4y. මේ පැත්තෙන් ඉන්නේ 27 පළවෙනි එක්කෙනා ඊළඟ එක්කෙනා 16. වරහන් අයින් කරලා 6ix ධන 15y ඍණ 6ix ඍණ 4y සමානයි 11. මෙයා අයින් වෙනවා 15න් 4ක් 11යි. 11යි y සමානයි 11. එහෙනම් y සමානයි 1යි. හරිනේ කතාව. මෙයාව ඊට පස්සේ ආදේශ කරගන්න අනිත් ඉතිරි එක්කෙනාට. කැමති එක්කෙනෙක් පළවෙනි එකට ආදේශ කරමු. 2x ධන 5y සමානයි 9යි. y කියන්නේ 1යි. 2x ධන 5 සමානයි 9යි. විතර සුළු කරා 5 එහා පැත්තට ගිහිච්චා 2x සමානයි 9 රින 5යි. කියන්නේ 9න් 5ක් අඩු වුණාම 7යි. x සමානයි 2යි. මම හිතලා තේරෙන්නේ නැති කියලා. ඒ ඇත්තටම දෙයක් නැහැ නේ. සංගුණක සමානව බැලුවා. සංගුණක සමාන නැත්නම් සංගුණකට සමාන කරගත්තා. ඊට පස්සේ සමාන සංගුණ කරලා ලකුණ බලන්න. ලකුණ සමානයි නම් එක්ක දන්න හෝ එක්ක ඍණ නම් වාට කරන්න වෙන්නේ අඩු කරන එක. එකක් අඩු කරන. ලකුණු දෙක අසමානයි. එක කළා එක කරගෙන එකතු කරලා දාන්න. එතකොට එකක් හැපෙනවා. හරි ඊළඟට බලන්න. මෙහෙම එකක් තියෙනවා.
3x ධන 4y සමානයි 80යි. ඊළඟට දීලා තියෙනවා 2x ඍණ 5y සමානයි ඍණ 31යි. x කට්ටියගේ සංගුණක සමානද නැත? y කට්ටියගේ සංගුණක සමානද නැත? හරි. ඔන්න දැන් බලා ගන්න. මම කට්ටිය බලා ගන්න. මෙතන 3x මෙතන තියෙන 2x නේ. සංගුණක සමාන කරගන්න. අර කලින් වැඩේ වෙන තමයි. කීයේ සංගුණක සමාන කරගන්න? මට ගන්න පුළුවන් 6. අර වගේම 6දී සමාන කරගන්න පුළුවන්. මෙයාව 6යි x හදාගන්න. හරි. කාටහරි කෙනෙක්ට ඇයි 6 ගත්තේ කියන එක තේරුම් නැති වුණොත්. මට ඕනේ පොදු සංගුණකයක් ගන්න දෙන්නම එක සංගුණයකට හදාගන්න. මෙතන තියෙන්නේ 1ක 3 1ක 2. මම මේ දෙකම දෙකෙන් බෙදනවා. අර ඔයාලා මේ ගන්න විදිහ තියෙන්නේ. මෙතන 3යි මෙතන 1යි. මෙතන 3 නෙගුවාම 1යි 1යි. මේ දෙක වැඩි කරාම එන්නේ 6. එහෙනම් අන්න ඒකයි මම මේ 6x හදාගන්නේ. කියන්නේ මෙයාවත් 6x ගින් ලියා ගන්න පුළුවන්. මේ 2x කියන එකනවත් 6x ගින් ලියා ගන්න පුළුවන්. හරි. සංගුණක සමාන කරගන්නයි අපි මේ වැඩේ කරන්නේ. පළවෙනි එකේ තියෙන 3x 6x කරන්න නම් තුන් වරක් කීයද 6x එන්නේ? තුන් වරක් 2නේ. එහෙනම් මුළු සමීකරණයම දෙකෙන් වැඩි කරන්න ඕනේ දෙපැත්තම. දැන් අපි මේක සුළු කරමු. වරහන් ටික එක්ක. මේ වරහන් ඉලින්න කියන හැමෝම වැඩි වෙන මේ දෙන්නගේ දෙවරක් 3 6යි. දෙවරක් 4 8යි බයි. සමානයි දෙවරක් 80 160. හරි. ඔන්න එක 6x කෙනෙක් හදාගන්න. අනිත් එක්කෙනාවත් 6x හදාගමු. දෙවෙනි සමීකරණය මේ 2x 6x හදන්න දෙවරක් කීයද 6x? දෙවරක් 3 වෙන සමීකරණය 3න් වැඩි කරනවා. එකයි x ඉන්නේ 5යි y සමානයි 3 වරක් ඍණ 31. මම මෙතන ඍණ දිනින තමයි මේ වරහන් දෙන්නේ. මෙයාගෙන් 3 වරක් 2 6යි x. මෙයාගෙන් 3 වරක් ඍණ 5. 3 වරක් 5 15යි ධනයි ඍණයි නම් ලකුණ ඍණ. ඍණ 15යි. y එකක් තියෙනවා. 3 වරක් 3 9යි. ධනයි ඍණයි නම් ඍණ. අනේ මෙතන තියෙන 31 නේ. මෙයා තමයි 4. දැන් සංගුණක සමානයි ලකුණක් සමානයි. එහෙනම් කරන්න වෙන්නේ අඩු කරගන්න. 3ෙන් 4 අඩු කරනවා. ඔන්න බලමු 3 වෙනි එක කියලා 6ix දාන 8යි. අඩු කරනවා 4 වෙනි එක කියලා. 6ix වෙන්නේ හැම වෙලේම යාලා අඩු කිරීමක් දාද්දි දෙන්න මෙතන වරහන් ඇතුලේ දාගන්න. මොකද නැත්නම් හදිස්සියට දාම මෙන්න මේකේ ලකුණ අමතක වෙන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාලා දාගන්නවා මෙහෙම අඩු කරනවා 6ix වෙන 15යි y කියලා. එහෙම දාගෙන හදුවොත් මෙතන තියෙනවා කියලා හදාගෙන ගන්න වර්ධිනේ. හැම වෙලේම අඩු දෙද්දී අඩු වෙන එක වරහන් ඇතුලේ දාන්න. මේ පැත්තේ 160 ඉන්නවා. මේ පැත්තේ ඔන්න නේ. අඩුනේ කරන්නේ. අඩු කිරීමක් නේ කරන්නේ. මේ අඩු කරන එක මොකක්ද මම වරහන් ඇතුලේ දාන්නේ. මේ පැත්තේ ඉන්නේ කීයද? ඍණ 93. දැන් සුළු වෙනවා ඊළඟ.
6x ධන 8y මේ දිනේ කියන මෙයාගෙන් වැඩි වුණාම වෙන 6y. මෙයාගෙන් වැඩි වුණාම ඍණයි ධන 15y. අර කලින් විදිහට මෙතන ඍණව දාගෙන ගියොත් ගාන වර්ගය. මේ පැත්තේ 160යි මේ ඍණයි සුළු වුණාම ධන. මෙයාට මෙයා යනවා 8යි 15යි 23යි සමානයි එතන 253 මම බෙදනවා දෙන්නම 23 23 කැටෙනවා y එනවා 25ට 23ේම එකයි දෙකක් ඉතුරුයි. ඒ දෙකයි මේ තුනයි 23යි 23ට එකම එකයි. y සමානයි 11යි. එහෙනම් x කියන්නේ කීයද? x කියන්නේ මේකට දාලා බලමු. පළවෙනි එක ආදේශ කරන්න. පළවෙනි කියන්නේ 3x ධන 4y සමානයි 80යි. y කියන්නේ 11යි. 3x ධන 4 වර 11. සමානයි 80යි. 4 වරක් 11 44යි. මම ඒක එහා පැත්තට ගෙනියන්න. මේ පැත්තේ ධන 44න් සමාන ලකුණ මෙහා පැත්තට බැලුවම ඍණ 44යි. මේක සුළු වුණාම මෙතනින් 6යි. දැන් 7යි 7න් 4ක් තුනයි. 3යි කියන්නේ බෙදුවා 3. මේ පැත්තත් බෙදුවා 3. x සමානයි 12යි. හරිද වැඩි? හරි එක ගානක් හදලා අපි යමු past papers පැත්තට. කවර කෙනෙක් මේ ලියා ගන්න වෙලාව මදි නම් වීඩියෝ එක නවත්තලා ලියා ගන්න. මම වෙලාවෙන් ඉන්න අනික් ගන්න හදන්න පටන් ගන්නවා. x සමානයි 3y x ධන 3y සමානයි 12. දැන් බලන්න මේ ගන්න සුට්ටක් චූටි වෙනසක් තියෙනවා. මොකද අපි කලින් කතා කරපු හැම ගානෙම කලින් කතා කරපු හැම එකේම අර විචල්්‍ය තිබ්බ සමීකරණෙන් එක පැත්තයි. දැන් මෙන්න මෙයාගේ බලන්න. සමාන ලකුණේ වම් අත පැත්තේ විචල්්‍යයක් තියෙනවා. ඒ කියන්නේ නොදන්නා පදයක් ඉන්නවා. දකුණු අත පැත්තේ නොදන්නා පදයක් තියෙනවා. කොහොම තියාගෙන හදන්නේ කරදරයි. හදන්න පුළුවන් කරදරයි. ඒක හින්දා හැම වෙලේම මේ වගේ එකක් තිබ්බත් අර අපි කරේ මේ එක නොදන්නාගයක් අර බුලින් පද දෙක සමගාමී සමීකරණ ඊට කලින් ගන්න එක කරන්නේ නොදන්නාගයක් තැන් ගොඩක තිබ්බනම් එක තැනකට ගත්තනේ. අන්න ඒ සිද්ධිය මෙතෙන්වත් කරන්න නොදන්නා අගයන්ට ඒ කියන්නේ දෙන්නේ විචල්්‍ය ටික එක පැත්තකට ගන්න සමීකරණ. ඔයාලා අර මේ කපා හරින එකෙන් අර අපි කැන්සල් කරන්නේ අන්න ඒ විදිහට හදන්න වෙනවා. එක පැත්තකට ගන්න පුළුවන්. නැත්නම් අර ආදේශ ක්‍රමෙන් නම් මෙතනින්ම ලේසි. ආදේශ ක්‍රමෙන් හදන එක මේ ගන්න ලේසියි. මම අර මුලින් කිව්වා සංගුණක එකයි. x කියන්නේ මොකක්ද කියලා අපි හරියටම දන්නවා. x කියන්නේ 3යි. අන්න එහෙනම් කෙලින්ම මේ අනිත් සමීකරණ x කියන තැන් වලට මෙන්න මේ 3යි කියන කෑල්ල ආදේශ කරලා දාන්න පුළුවන්. මම දැන් මුලින් මේ විදිහට හදලා පෙන්නනවා. x කියන්නේ 3යි. එක පළවෙනි සමීකරණයේ දෙකට ආදේශ කරලා දාන්න. x කියන්නේ දෙන්නේ 3යි දෙන්නේ මේ කියන්නේ දාන්න x වෙනවා. දෙවෙනි සමීකරණේ තියෙන්නේ x ධන 3y සමානයි 12යි. පළවෙනි සමීකරණයෙන් ගන්නවා x කියන්නේ 3y.
එතන 3යි. 3යි එකතු වුණාම 6යි. එහෙනම් මේ දෙක 6ෙන් බෙදුවාම අපිට එනවා y කියන්නේ 1යි. ඒතර පළවෙනි සමීකරණය ගත්තොත් මෙතන x කියන්නේ 3යි නේද? එහෙනම් x කියන්නේ 3 වරක් y කියන්නේ 2යි. x කියන්නේ 6යි. හරි නේද? අර විදිහට හදුවත් අර මේ කපලා දාන එක හැදුවොත් සමීකරණේ නොදන්න පැති ටික එක පැත්තකට අපි ගන්න ඕනේ. x ඍණ 3y සමානයි 0යි. මේකේ 3y මේ පැත්තට ගන්න. ඊළඟ එක x ධන 3y සමානයි 12යි. මම කියමු මෙහා 1 මෙහා 2 කියලා. මේ බලන්න. x අයින් කරනවා නම් සංගුණක සමානයි ලකුණත් සමානයි එහෙනම් අඩු කරන්නයි ඕනේ. y අයින් කරනවා නම් සංගුණක සමානයි ලකුණ අසමානයි එහෙනම් එකතු කරන්න ඕනේ. ඒසින් වැඩේ මම y අයින් කරන්නේ. 1 ධන 2. මේකෙන් y කැපිලා යනවා. x ඍණ 3y ධන x ධන 3y සමානයි 0 ධන 12. y ට y කැපිලා 2x සමානයි 12යි x සමානයි 6යි. මේ කැමති එකට ආදේශ කරන්න. x ඍණ 3y සමානයි 0යි. 6 ඍණ 3y සමානයි 0යි. ඍණ 3y මම එහා පැත්තට ගෙනියන්න. 6 සමානයි 3y. y නියෝනේ මං එහෙනම් 3ෙන් බෙදලා y සමානයි 2. හරි ඔච්චරයි මේ සමගාමී සමීකරණ වල සාමාන්‍යයෙන් කතා කරගන්න තියෙන්නේ මෙන්න මේ ටික තමයි. මෙතනින් පස්සේ අපි නිකන් පාස්වර්ඩ්ස් ගාන දෙක හදලා ගහමු. අර මම කලින් කිව්වා වගේ මේක පුළුවන් වෙන්න නම් වතුරට බහින්න ඕනේ. ගන්න පුළුවන් වෙන්න නම් වතුරට බහින්න ඕනේ. එතකොට පාස් පේපර් එකේ මෙහෙම ගිඩිපිටි සමීකරණ දෙක දෙන්නේ නැහැ බලන්න. පේපර් එකේදී දෙන්න මේ දෙක තමයි සමගාමී සමීකරණ දෙක මේ දෙක විසඳපන් කියලා දෙන්නේ නැහැ. දෙන්නේ කොහොමද? එයාලා කතාවක් කියන්නේ. ඒක පොඩි කතන්දරයක් කියනවා. ඒ කතන්දරේ අපිට සමීකරණ දෙකක් හදා ගන්න ඕනේ. ගොඩක් වෙලාවට ඒගොල්ලෝ කියනවා මේ නියත පැත්ත. ඒ කියන්නේ මෙන්න දැන් මේ ගත්තොත් x ධන 3y සමානයි 12 කියන්නේ. මෙන්න මේ 12 ගැන කියනවා 12 හැදෙන්නේ කොහොමද කියලා. ඒ කියන්නේ නියතය හැදෙන විදිහ ඒගොල්ලෝ කියනවා. අන්න ඒ වගේ අදහසක් තියෙනවා පේපර් එකේ බලන්න. සමීකරණ දෙක දෙන්න මේක කියලා දෙන්න. එතකොට ඉතින් හදන්න දෙයක් නැහැ. අර ඒ ගාන දුන්නාම ඒ ගාන කියවලා ඒකෙන් සමීකරණ දෙක හදාගන්න එක තමයි අපේ වගකීම. ඒ දෙක පත්තලේ කියලා ඒ මහා දෙයක් නැහැ. ඉතින් ඒ ගාන කියවද්දිම සමීකරණ දෙක මොකක්ද කියලා තේරෙනවා. ඊට පස්සේ මේ සමීකරණ දෙක දිහාට සමීකරණ දෙකේ විසඳුම් හොයපු ගමන් වැඩේ කතා කරයි. හරි අපි එහෙනම් දැන් බලමු පාස් පේපර් එකක්